මම සමාක සූත්‍ර මිස් කරගෙන ගිලක් තිනවා මේකේ. මොකද මට තේරෙන්නේ නැහැ මේකත් කියවනකොට. මේකේ අර තියෙන්නේ මට ඉංග්‍රීසි වලින් කියනවා නම් ඒක හොඳ ඔක්කොම වගේ ඔක්කොම වටිනවා. තමන් ඒක මේ බලාගෙන යන්න. ඉතින් දෙවෙනි පාර කියවන කට්ටිය ටිකක් හොඳට බලන්න ඒක ටික. බලලා මෙහෙමයි වැඩි රැඳෙන්න එපා. කොහෙවත් මම අර ඉංග්‍රීසි පොතෙන් බලනවා නම් ගොඩක් ලේසි 113 වැඩි තියෙන්නේ තාමත් මං හිමීට තමයි සූත්‍ර කියවන එක මගේත් පෞද්ගලික ජීවිතේ අර සමාධියම නිතරම ඒකත් මේ කට්ටියටත් යනවා කොහේ ගියත් ඒක ඒගොල්ලන්ටත් ලැබෙනවා තමාට ඒගොල්ලන් ඒකට ඇලෙනවා අර එළි වෙනකල් තියෙන ප්‍රෝග්‍රෑම් තියෙනවනේ මහත්තයා කියනවා මොකද්ද intoxicating peace තමයි ඒ කියන්නේ මේක සමාධිය පැත්තක්. ඉතින් ඒක උදව් වෙනවා තමන්ට නිදහසේ මනස කල්පනා කරන්න සීරිය රකින්න මේ ගොරෝසු කාම ලෝකෙන් මේ ඈත් වෙලා ඉන්න ඒක උදව් වෙනවා. උනාට ඉතින් මේක කල්පනා කරන එක තරම් වටිනා දෙයක් නෑ. මේකෙන් එන්නේ වෙනම පැත්තක්. දැන් මම සාමාන්‍යයෙන් ඒක මේ මෛත්‍රී භාවනාවටත් ගන්නවා. සාමාන්‍ය මෛත්‍රී භාවනාව මේ දැන් මෙහෙම ස්ප්‍රෙඩ් කළා මේ ලෝකේ පුරාවටම ලෝභ දේශ මොහ දුර වෙන්න මේවා කරාම විශේෂයෙන්ම දැන් ඊට පස්සේ මනුෂ්‍ය ලෝකෙට මෛත්‍රිය වඩලා ඊට පස්සේ දේව ලෝක වලට එනකොට ඒගොල්ලන්ගේ ලෝභ දේශ මොහ ටිකක් අඩුයි. එතකොට ඒගොල්ලන්ට ඒ අඩු භාවයේ තමන්ගේ හිතට අරගෙන ඒක නැත්තරම නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙට එනකොට බ්‍රහ්ම ලෝක වල ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මොහේ තියෙනවා. බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම පාරිසද්ද මහා බ්‍රහ්ම වේහප්පල ආබස්සර අකනිතා බ්‍රහ්ම ලෝක. අන්න එතනට එනකොට එතනදී අර shift කරනවා. දැන් ප්‍රාර්ථනා කරලා එහෙම සමාධියකට එහෙම යවෙන්නේ දැන් එහෙම ස්ප්‍රෙඩ් කරලා එතනදී ඒකන සීපත් කරනවා. එයා මොකද්ද? එතන ලෝභය ද්වේෂය නැහැ. මොහේ තියෙනවා. ඒතර මොහේ නැති වෙන්නේ කොහොමද? ඒ වෙලාවේ මම සාමාන්‍යයෙන් ඒ සමාධියට වගේ හිත තියාගෙන අවිද්‍යාව පත්‍ය සංඛාර අන්න ඒක රිෆ්ලෙක්ට් කරනවා. සංඛාර පත්‍ය විඥාන. මේ එක මේ වෙනස් වෙන ලින්ක් එකක ඉන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර අපි අවිද්‍යාවින්ද සංඛාර කරනවා. ඒ සංඛාර දැන් මේක යුනිවර්සල්. මේක හැම සත්වයකටම සිද්ධ වෙනවා. ඒතර මේ අවිද්‍යාවත් නැති වෙන එකක්. ඒතර සංඛාරත් නැති වෙන එකක්. ඒතර මේ මොනවාද සංඛාරින්ද පහළ වෙන විඥානයත් නැති වෙන එකක්. එතකොට මේ නැති වෙන එකකට තමයි මම කියලා හිතෙන්නේ. මේ නැති වෙනවා කියන එක නැති වෙන හේතුවකින් හටගන්න දේ නැති නොවි පවතින්න බෑ. එතකොට ඔහොම ඒ නැති වෙනවා කියන එක මෙයා එකින් එකට එනකොට මේ මම කියලා ගන්න එක නැති වෙනවා. ඒතර මම කියන බර ලාවට හරි තියෙනවා නම් බ්‍රහ්ම ලෝකේ ඒකත් නැති වෙන්න කියලා ඒක ප්‍රාර්ථනාවක් වගේ. ඒක මෛත්‍රිය. ඒතකොට එහෙම කරනකොට මේ නිවන මෙහෙමයි. නිවන කියන එක ඒ ලෝකයේ සත්‍යයන්ට ඒක ළඟයි ගොඩක්. ඒක මෙනෙහි කරන එක පැත්තට එනකොට ළඟයි. ලෝභය නැහැ, ද්වේෂය නැහැ. මේ බොහොම සියුම්ව තමයි මම කියන මේකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒකම ඊට පස්සේ මම මොකද කියන්නේ සත්ත්ව ලෝකෙට සතුටෙන් සමා වෙන්න දේව ලෝකෙට ගෙනියනවා. කෙලින්ම. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකෙට. ඊට පස්සේ සත්වයන්ට මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්න. එහෙම ගිලා මේක යන්න. ඊට පස්සේ ලෝක පහළ ලෝකවල තියෙනවා. මේ කියන්නේ යක්ෂ භූත ප්‍රේත පිසාච. ඊට පස්සේ එතනින් උත් පහළ වේතරාණි පදුම අවිච්ඡ අන්නෝ ඊට පස්සේ ආයෙ උඩට ඔන්න ඔය විදිහට මෙයා කරනවා. මේ වේතරාණි හැම කියන එක ඉෂිවරුන්ගෙන් යම් අත්දැකීම් වෙච්ච ඒවා ටිකක් තියෙනවා. ඒගොල්ලන් අද මම පොත්වලින් කියවලා තියෙනවානේ. ඒකේ තියෙන ස්වභාවයල් ඒකේ අර මේ තියෙන යම් මේක ඒ කට්ටියගේ යම් ඇත්තටම අත්දැකීමක් ඒ ලෝකෙට ගිහිල්ලා යවිලා ඒගොල්ලන්ගේ තියෙන මේ 이르දි බලයත් එක්ක එහෙම එක්කෙනෙක්ගේ විස්තර කිව්වා. මට හරි හිතනකොට හරි ඉන්ටරෙස්ටිං. මට නම් එහෙම අත්දැකීමක් නැහැ. එහෙම ඒ ලෝකෙට ගිහිල්ලා එන එක. හැබැයි එයා කියනකොට එදා මට මතකයි ඒකේ තිබ්බ මේ ලක්ෂණ ක්වොලිටිස්. දැන් කෙනෙක් අපි ඇමරිකා හරි සිඩ්නි ඩිස්නිලෑන්ඩ් හරි ගිහිල්ලා ආවොත් ඒක තේරුම් ගන්න එවනින් දන්නවනේ අපි පොතේ කියවලා තියෙනවා මෙහෙම. එයා කියනකොට ඒකට ගැලපෙනවා. 113 නදී සූත්‍රය. මේ අපි කතා කරන වෙලාවෙ ඉතින් එක ලෝකවල මේ ලෝකෙත් තියෙනවා එක අය යුද්ධවල් කරනවා මෙයා වෙනවා. අපි ඕකනේ ලෝකයක් කරගෙන ඉන්නේ. අපේ ලංකාවේ මුළු ලෝකෙම කරන් ඉන්නවා වගේ ලංකාව. ඒක
hina යන කට්ටියට ඔක තේරලා තියෙනවා. hina යන්නේ නැති කට්ටියට ඒක තාම එහෙම ඇති අදහස නේද? ලෝකෙම ලංකාව තමයි. ඔක දූපත් මෙන්ටැලිටි එක කියලා කියනවා. ඒක අර ඕස්ට්‍රේලියාවටත් එහෙම දන්නවලු. මේ දූපතක් නේද නැද්ද? යුනයිටඩ් කින්ඩම්. මේගොල්ලන්ටත් ඒක ඇති. තමයි නොටිස් කරාද ඒක? මම නිකන් සයිකොලොජි එක ස්ටඩි කරන එක හරි ඉන්ටරෙස්ටිං මිනිස්සුන්ගේ සාමාන්‍යයෙන් මේක. ඉතින් අර දැන් අපිට ඉන්ටර්නෙට් හරහා මේවත් එක්ක අපි දැන් අනිත් ඒවත් මේවා කරගෙන තියෙනවා. වෙන රටවල් වල වෙන එකයි ඒවත් අපේ පර්සනල් කරලා තියෙනවා. ඉතින් මේවා තිබ්බේ නැත්තම් මොකද අර එහෙ එන ප්‍රවෘත්ති ටික විතරනේ ගමේ වෙන ටිකයි. ඒ කාලේ ඔහොමනේ තිබ්බේ. මොකද්ද? ඔව් අඩුයි. ඒක කාම ලෝකේ ඩිස්ට්‍රැක්ෂන් එක අඩුයි. දැන් අපි ලෝඩ් එකක් වැඩි ඩිවයිසස් වලින් ඇත්තටම. ඉතින් මේක අපි ඒක අඳුරගෙන ඒකයි මං කියවර තලමාරු කරන්න පුරුදු කරන්න ඕනේ. දැන් මේ යන්නේ අපි තාම ইনফরমේෂන් යන්නේ එකම තලයක, කාම තලයක, sensual world එකේ. તો දැන් මේ වෙලාවේ අපි දැන් මේවදී කරන්නේ සමාධිය වඩනකොට අපි dimensions මාරු කරනවා. ඒ කියන්නේ ඒක තලමාරු කරන එකක් කරනවා. ඉතින් ඒකදී තමයි අර ලෝභයේ, ද්වේෂයේ හිතේ අඩු වෙනකොට එනවා consciousness එක expand වෙනවා. විඥානයේ ගොඩක් මේ තව මේ ඉහළට යනවා. ඒකයි අපි භාවනාවෙන් කරන්නේ. විඥානේ දාලාම යනවා මේ වඩන එකේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ ආසාව එක එක මට්ටම් නැති කරන්න තමයි තලමාරු වෙන්නේ. ඒකනේ ශාන්තියක් තියෙන්නේ. මං කියන්නේ ඒකනේ ශාන්ති මහන්සි නැතුව වැඩ කරන්න කියලා, ඇවිදින්න කරන්න කියලා. එහෙනම් අපේ හිත තියෙන වෙන තලයක එතකොට. ඒ තලේ ඉඳන් තමයි අපි ඉතින් ඉංගලන්තෙට හිටියා, ඇමරිකාවට කොහෙට ප්‍රශ්න නැහැ. අපේ ඇඟ එතන තියෙනවා. අතන අර ඒතරේ එකට අදාළ කර්ම රැස් කරන්නේත් නැහැ. අර ඔහොම තමයි මේක හරිනම් යන්න ඕනේ. ප්‍රායෝගිකව. එන්න අපි ඉහළට ආයි පොඩ්ඩක් වැටේ පුරුද්දට හැබැයි එතන ඒව තියාගෙන යන්න ඕනේ. මනුෂ්‍යයන්ට ඒක කරන්න පුළුවන්. වෙන ආත්ම වලට ඔක අපරාධනේ අපි ඒක මේ විදිහට පාවිච්චි කරේ නැත්තම්. 113. නදී සූත්‍රය. මහණින් යම්සේ කන්දෙන් ගලා බසින වැටුණ දේ පහලට ගෙන යන දුර ගමන් කරන වේගවත් සැඩපාර ඇති ගඟක් වේ. ඉදින් එහි දෙතර දෙතර වැවුණු වැලුක් තන ඇත. ඒවා ගඟට නැමී තිබේ. කුසතන වේ. ඒවා ගඟට නැමී තිබේ. බබුස්තනත් ඇත. ඒවා ගඟට නැමී තිබේ. බෙරුතනත් ඇත. ඒවා ගඟට නැමී තිබේ. දුබල ගස්ත ඇත. ඒවා ගඟට නැමී ඇත. ඒ ගඟේ සැඩපාරින් ගසාගෙන යන මිනිසෙක් ඒ වැලුක් තනවල එල්ලුනොත් ඒවා මුල්පස් සමගම ඉදිරියේ. ඒ හේතුවෙන් මහා විනාශයටපත් වේ. කුසතනවල එල්ලුනොත් ඒවා මුල්පස් සමගම ඉදිරියේ. එයින් මහා විනාශයටපත් වේ. බබුස්තනවල එල්ලුනොත් ඒවා මුල්පස් සමගම ඉදිරියේ. එයින් මහා විනාශයටපත් වේ. බෙරුතනවල එල්ලුනොත් ඒවා මුල්පස් සමගම ඉදිරියේ. එයින් මහා විනාශයටපත් වේ. දුබල ගස්වල එල්ලුනොත් ඒවා මුල්පස් සමගම ඉදිරියේ. එයින් මහා විනාශයටපත් වේ. එමෙන් මහණෙනි ආර්යයන් නොදක්නා නූගත් පෘතජ්ජනයා රූප වේදනා සංඥා සංකාර විඥානේ ආත්ම වශයෙන් දනි. ආත්මේ රූපවත් වේදනා සංඥා සංකාර විඥානත් කොට දකි. රූපේ ආත්මීලා දකි. ආත්මේ රූපේහිලා දකි. ඔහුගේ එතකොට මේවා ඔක්කොම දෘෂ්ටි ටික. ඔහුගේ ඒ රූප විඥාන නැසේ. ඒ හේතුවෙන් ඔහු මහා විනාශයටපත් වේ. මේ අල්ල ගන්නවා කියන්නේ මොකක්ද? දෘෂ්ටි වලින්. අපි දෘෂ්ටි වලින් අල්ල ගන්නවා. හැබැයි දෘෂ්ටි අර වගේ ෆ්‍රජයිල් බොහොම කිසිම මේකක් නැති පදනමක් නැති මෙහෙම ඉක්මනටම තමන්ව බේරගන්නේ නැහැ. තමන්ව අනිත්‍යයෙන් ගලාගෙන යනකොට තමන්ට ඒවා හවුහරණක් වෙන්නේ නැහැ. මේ රූපේ මගේ කියලා හිතන එක. මේ වේදනා සංඥා සංකාර විඥානේ මම කියලා ගන්න එක, තමන් අල්ල ගන්න එක තමන්ට කවදාහරි ලොකු දුකක් ප්‍රශ්නයකටපත් වෙනවා. දුහාඳුර මේවා අපිට බය කරන්න කියනෝ නෙමෙයි, මේක තමයි යථාර්ථය. ඒ හේතුවෙන් ඔහු මහා විනාශයටපත් වේ. මහණෙනි කුමක් සිතන්නෝද? රූප විඥානේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් ඒ මාගේය ගැනීම සුදුසුද? ස්වාමීන් සුදුසු නොවේ. ඒ නිසා මහණෙනි රූප විඥානේ මාගේ ආත්මය නොවේ කියා දැක යුතුය. ඔව් මේ රහත් බව සඳහා නිකක් නැතයි දන්නේ. මෙම් වඩපු මේ ඔක්කොම රහතන් වහන්සේලාට කියපු සූත්‍ර. ඊළඟ පිටුවේ පුප්ප සූත්‍රය. මහණෙනි මම ලෝකයේ සමග විවාද නොකරමි. ලෝකයා නම් මා සමග විවාද කරති. මහණෙනි ධර්මවාදියෙක් ලොව කා සමගවත් විවාද නොකරයි. බලන්න මේ කොච්චර වටිනා
සූත්‍රයක්ද? ධර්මවාදියෙක් ලොව කා සමගවත් විවාද නොකරයි. මහණෙනි පඬිතුයන් විසින් යමක් ලෝකේ නැතයි සම්මත කරන ලද නම් මමත් එය නැතයි කියමි. පඬිතුයන් විසින් යමක් ලෝකේ ඇතයි සම්මත කරන ලද නම් මමත් එය ඇතයි කියමි. මහණෙනි මම යමක් නැතයි කීම්ද ලොව නැතයි පඬිතුයන් විසින් එබඳු කුමක් සම්මත කරන ලද්දද? මහණෙනි නිට්ටය ඒකාන්ත සදාකාලික නොවෙනස් වන රූපයක් වේදනා සංඥා සංකාර විඥානයක් ලොව නැතයි පඬිතුයන් විසින් සම්මතය. කවදාක්වත් රූප වේදනා සංඥා සංකාර විඥානයක් ඒ කියන්නේ අපි සිහියෙන් ඉන්න කොන්ෂස් මොමන්ට් එකක් කවදාක්වත් සදාහට පවතින්නේ නැහැ. ඒක කවදාකද අපි පාටි එකක් දැම්මනම් නැති වෙන්නේ නැති ඉවර වෙන්නේ නැති පාටි එකක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ මොකක් හරි අපි පංචේන්ද්‍රයන්ගේ පිනවන එකක් වෙන්න පුළුවන්. ධ්‍යානයක් වුණත් ඒක උනත් මේ හැම අත්දකින්න ෆීලිං එකක් දැනීමක් මොකද ඒවා අනිත්‍ය හේතු වලින් ඩිපෙන්ඩ් වෙලා පහළ වෙන දෙයක් හින්දා. ඒක නැති වෙනවාමයි. මමත් එය නැතයි කියමි. මහණෙනි මම යමක් නැතයි කියම්නම් එය ලෝකයේ පඬිතුයන් විසින් නැතයි සම්මතයි. මහණෙනි මම යමක් ඇතයි කියම්නම් ඒ කුමක් ලෝකයේ ඇතයි පඬිතුයන් විසින් සම්මතද? මහණෙනි අනිත්‍ය වූ දුක් වූ වෙනස් වන සුළු රූපයක් වේදනා සංඥා සංකාර විඥානයක් ලොව ඇතයි පඬිතුයන් විසින් සම්මතය. මමත් ඒ ඇතයි කියමි. මහණෙනි මම යමක් ඇතයි කියම්නම් මේ පඬිතුයන් විසින් ලොව ඇතයි සම්මතයි. මහණෙනි තථාගතයන් වහන්සේ යමක් මනාව අවබෝධ කරද්ද මනාව දැනගනිද්ද මනාව අවබෝධ කොට මනාව දැන කියද්ද දේශනා කරද්ද පනවද්ද පිහිටුවද්ද විවරණ කරද්ද විභජනය කරද්ද උඩුකුරු කරද්ද ඒ ලෝක ධර්මයේ තිබේ. මේක හරි ලස්සන වචනයක්. ලෝක ධර්මයේ තිබේ. මේක මේ ඉංග්‍රීසි වලින් එන්නේ මම හිතන්නේ world phenomena නේද? world phenomena. එහෙම දෙන්නේ. world phenomena. හරිම වටිනා මේ එක විදේශක මහත්තයෙක් මට කිව්වා බුද්දිසම් is like මොකද්ද? phenomenology. මොකද්ද study of phenomenology. Yeah, phenomenology. Study of phenomena එක හරි එකද? ඒක හරිම phenomenology. ඉතින් ධර්මතා මේවා කරන්නේ මෙතන බලන්න එක දැන් ලෝක ධර්මයක් තිබේ. මහණි තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කොට දැනගෙන ලෝක ධර්මයේ කුමක්ද? මහණි රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෝක ධර්මයකි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර චීනුන්ට නැද්ද? එතකොට ඇෆ්‍රිකන් අයට නැද්ද? ඒ ඔක්කොම තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර. ඒවා සතුන්ට නැද්ද? හැම බීන් කෙනෙකුටම මේ රූප වේදනා සත්‍යයකටම තථාගතයන් වහන්සේ මනවින් අවබෝධ කරති, උඩුකුරු කරති. මහණි තථාගතයන් වහන්සේ මෙසේ කියද්දී දේශනා කරද්දී උඩුකුරු කරද්දී යමෙක් නොදනී නම් නොදකී නම් මහණෙනි අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ මෝඩ පෘතජ්ජනීන්ට මම කුමක් කරම්ද? මහණෙනි දී හටගත් දී වැඩුණු උපුලක් හෝ රතු පියුමක් හෝ සුදු පියුමක් හෝ දියෙන් නැගී දිහි නොගැටි තිබෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේ ලෝ ඉපිද ලෝ වැඩි ලෝ මැඩගෙන ලෝකයා සමග නොගැටි වාසය කරනසේක. ඒක තමන්ට මැවිලා පේන්න පුළුවන් උන්වහන්සේ නිවිලා මෙයා වෙලා මේ ගාම්භීර තේජවන්ත නිවිච්ච මේ ඉතින් එදා වාද කරන්නත් ආව කට්ටිය සත්‍යක වගේ. හැබැයි ඒත් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේගොල්ලන් කියන වචනම මෙයා කරලා ඒකලට සත්‍ය පහදවලා. ඉතින් ඒක අද අපිට දකින්න අඩු වෙනවා චුට්ට. අඩු ගන්න අපිට පොඩ්ඩක් කර අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ජර්මන් හාමුදුරන්ගේ එක ජර්මන් හාමුදුරන් ඉතින් වෙනම ගමනක් අපි ඒවා දැක්ක ඇස් වලින් හැසිරෙච්ච විදිය කරපු විදිය මේ මියා වෙච්ච විදිය. ඒකේ මේ වලින් පොඩ්ඩක් හරි දිස් වෙනවා. ඉතින් අද එහෙම මේකක් නැතුව යනවා. මොකද මට දකින්නේ භාවනා පැත්ත නැතුව ගියොත් ප්‍රශ්නයක් වෙනවා. Tamanට මේව අත්හැරිලා මේ ලංකාව ලෝකේ මේ ධර්මය දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. මේක අත්හැරීමට පාවිච්චි වෙන්න ඕනේ. අත්හැරීමට පාවිච්චි නොවි මේ ධර්මය වැඩක් වෙන්නේ නැහැ. ඒක මේ ධර්මයක් පාවිච්චි වෙන ධර්මයක් අත්හරින්න. ඔක්කොම අත්හැරීමට පාවිච්චි වෙන්න ඕනේ. එතකොට තමන්ගේ හිත පිරිසුදු වෙනවා, නිවෙනවා. එතකොට හරි වැරදි විදිය කොහොමද කරන්නේ, මොකද්ද වෙන්න ඕනේ කියන එක තමන්ට
මේ මොනවාද විස්ඩම් එකක් එන්න පටන් ගන්නවා. පෙන පින්ඩුම සූත්‍රය ඊළඟට බලමු. මේක ලස්සන සූත්‍රය. මේක තමයි මේ සූත්‍රය වෙනකල් තමයි දෙවනි පාර අනිත් අයට පුළුවන් මේකේ කෙලවර වෙනකල් බලන්න. ඒ කියන්නේ පිටුවෙන් මේක මේ පිළිවෙලට බලන්නෙත් නැහනේ. එහෙම ඉඳ අනිත් දෙවනි පාර කරන කට්ටියට පුළුවන්. කී දෙනෙක් දෙවනි පාරට කරනවද? එහෙනම් මේ නිධාන සම්යුත්තත් ඔකේ තියෙනවා. You can read that also. අපරාධ මේ පොත්වලට එකතු කරන්න තිබ්බනම් හොඳයි. ඉතින් කමක් නැහැ. අනිත් ඒවාත් හොම් සෑහෙනවා. මං හිතන්නේ දෙවනි පාර කරන කට්ටියට ඔය නිදාන සම්යුත්තෙත් සූත්‍ර ටික මුල් සූත්‍ර ටිකයි තව තියෙනවා. ඒව ටික ඒතකොට වෙන තව ටිකක් වෙන අප්‍රෝච් එකක්. එතකොට අර මනසට මේ මොකද්ද ඒක එහෙමත් හොඳයි. අපි දන්නේ අපිට එහෙම බලනකොට මෙහෙම බලනකොට ඔහොම try කරනකොට අර ස්නායු වල අපේ දෛවයේ කර්මයේ පෙර පුරුදු ඒවත් එක ඒ යතුරු කරල්ලේ තවත් යතුරු සෙක්ෂන් එකක් වගේ. ඒකත් දතරම් බලනකොට පෙනපුණ්ඩුපම සූත්‍රය. මං හිතන්නේ මෙහෙම සූත්‍ර අරගෙන ඒකේ ඉෆෙක්ට් එකක් බලන එක ඒක මෙහෙම පරිහරණය කරන එක පරිශීලනය කරන එක කමඨාන් වශයෙන් මෙච්චර මේ කාලේ මං හිතන්නේ කොහෙවත් වෙනවනම් මට කියන්න වෙන්නේ නැහැ නේද? මං හිතන්නේ ඒක සමාජගත වෙලා මං හිතන්නේ පෞද්ගලිකව ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. ඉස්සනම් හිටිය අපේ ගුරුදු එහෙම කරනවද? අනුමදස්සී සාමස් මම නම නම් අහලා තියෙනවා. මේ කියන්නේ උතර මේ සූත්‍ර මේ විදිහට දැන් මේක මෙහෙම මේකෙම ඉෆෙක්ට් එකක් කරන එකක්ද නැත්නම් ඒක තේරුම් කරන එකක්ද? එතන මේ සූත්‍රය අරන් නෑ මම දැක්කනවා මේ මම අතර නම් කිව්වර කමනේ ධම්මජීව සමාජයේත් ඒක සූත්‍රයක් අරන් එහෙම කියන එකක් තියෙනවා. හැබැයි ඒක මේක එහෙම වෙනවද? මෙතන නෑ මේක ස්වාමීන් වහන්සේ කරනවද ඒකට? මේක මගෙන් මේ විදිහට එහෙම කරනවද මෙතන? නෑ මම නිකන් කියවන එක විතරනේ කරන්නේ. සම්මත අපි ෆස්ට් අපේ මේතොල පළවෙනි සැරේ එනකොට ග්‍රීක් වගේ අපිට ඇත්තට. නමුත් අපි සම්ඥාසේ ගියාට පස්සේ කන්ටිනියු කරා. එතකොට අර ඒහිපක්ෂිකෝ ගුණේ උපනයිකෝ ගුණේ සූත්‍ර තේරෙනවා, පාලි තේරෙනවා, පාලි වැටහෙනවා. එතකොට මේක දෙවෙනි පාර තුන්වෙනි පාර කියවනකොට මේකේ තේරුම වෙනස් වෙනවා කියලා ඒ කියන්නේ වෙනස් වෙන්නේ වැඩි වෙනවා කියන එක. ඒක වැටිලා තියෙනවනේ. එතකොට මේකෙම තියෙන අර ඉෆෙක්ට් එකක් වෙන්න. ඒ කියන්නේ දැන් ඇත්තටම හාමුදුරුවෝ අවශ්‍යම නැහැ. මේ දේශනාවත් එක හාමුදුරුවෝ අවශ්‍යම නැහැ. ඉතින් හාමුදුරුවෝ මේක කියලා කියන කන්වික්ෂන් එක තමයි පවර් එකට තියෙන්නේ. ඒක හාමුදුරුවෝ මොකක් හරි මේක විච අත්දැකීම් තියෙනවනේ මේකත් එක්ක සූත්‍රත් එක්ක. එතකොට මේක වෙන දැන් මොන රෙකෝඩින් වැඩක් නැහැ. මේ දේශනාව අරන් තනියම ඉන්න පුළුවන් නම් Tamanට ඒව අපිට වුණා. ඒකයි මම ග්‍රේට්ෆුල් වුණා මගේ ගුරු දෙවියන් වහන්සේට. උන්වහන්සේත් ඒක හරියට ෂුවර් කරා. ඉතින් අපිට ඒක මුලින්ම තේරුණා. ඒක උච්චර ගොඩක් කියන්න ඕනේ නැහැ. හැබැයි අපි උනත් ස්වයං මත ලාවට හරි ඇලෙනවා වගේ දැනුණාම උන්වහන්සේ මට මතකයි හැරමිටත් එක හැරිලා කියලා තියෙනවා. Our teacher is the ධම්ම විනය කියලා. අපි දෙන්නගේම ගුරුවරයා ධර්ම විනය. කියන්නේ මම ඔයාගේ ගුරුවරයා නෙමෙයි මම වගේ මේ සංඥා කරේ. ඒතොර මේක එහෙම අඳුරගත්තා නම් ඒක හරි වටිනවා. මොකද මේකේ තියෙනවා අර එහෙම වෙලා මං කිව්වේ ආයි එක්ක වුණා එච්චරයි ආයි හොයන්න යන්නේ නැහැ කොහෙවත්. ඊට පස්සේ මේකන ඇබ්සෝබ් වෙලා යනවා. තේරෙනවද? ඇබ්සෝබ් වෙනවා කියන්නේ තමන්ගේ ફોකස් එක. ඒ කියන්නේ මං හිතන්නේ ඊට පස්සේ හිතයි කියලා මේ ඒතර අනිත් නිවන සම්බන්ධව කවුරුහරි තේරුම් කරලා ඒකේ හිතන කල්පනා තමයි සූත්‍ර වලට මුල් වෙලා කරන එකක් උදව් වෙයි. හැබැයි මෙතනම තියෙනවා. මේක හැබැයි අර 2600 years ago 2600කට කාලයට පෙර තිබ්බ මේක අපිට අර අපේ චංචල මනසට ගෝචරෙන් වෙන්නේ නැහැ. සමහරට රබර් හපනවා කියලා කෙනෙකුත් කිව්වා. රබර් නිකන් හපනවා වගේ කියලා. මොකද හැබැයි මේකේ අර ඉන්සයිට්ස් වලට තමන්ගේ පොඩ්ඩක් හරි ස්නායු හුරු වෙලා මෙයා වෙනකොට අන්න එතන තමන් දන්න එක්ස්පෙක්ට් කරන්න තමන් ප්‍රැක්ටිස් කරන්න ඒක තුල මේවා කරන්න ආසාව වෙනවා. ඒ වගේ දවස් කීපයක් මේක විතරක් බැලි යනකොට අර ඒක ඕපන් වෙනවා. දැන් වැඩි තියෙන අපිව ඩ්‍රයිව් කරන්න එහෙම අර මේ වගේ රිට්‍රීට් එකක් ආවම ටිකක් තව ශක්තිය නේද? දැන් ජර්මන් හාමුදුරු ඉන්න කාලෙකදී මට තව ඩ්‍රයිව් එක එනවා. උන්වහන්සේත් එක්ක ඉන්නකොට ඒවා කරන්න. ඉන්න කාලෙත් මම සමාධියට බර වෙන්න වුණා. හේතුව මේ මම ටිකක් රෆ් මුල් කාලේ රෆ් දේවල් මුණ පාන්න වුණා. ඉතින් ඒක රෆ් කියන්නේ මහණුනම් පස්සේ
වටපිටාවයි තව වෙන ජීවිතේ පයින් යන්නේවයි ඒවත් එක්ක ඒතකොට සමාධිය තදින් මේට යවුණා. ඉතින් අර එතකොට අරක මොන්ට වෙන්න පටන් උන්වහන්සේ අපි මතක් කරායි සූත්‍ර read the suttas again. ආනාපාන සතියත් මට මතක් කරනවා ඒ කාලේ. ඒවා කරන මෛත්‍රිය ඉතින් වැඩිලා තියෙනවා උන්වහන්සේ ඒක කියනවා. ඉතින් ඔහොමම කිව්වා. ඉතින් මේ දේශනාවල ඉතින් ඒක තියෙනවා. මේක කොහොම මෙච්චර ගොඩක් කියවන්න ඕනෙත් නෑ. එක සූත්‍රයක් සමානට කැලේක කොයි හරි එහෙම ගිහිල්ලා බලනකොට අන්න ඒක ඉන්ෆ්ලුවන්ස් එකක් එන්න පුළුවන්. අර හිතේ empty වෙන එක important. හිත ගොඩක් empty වෙන්න ඕනේ පොඩ. මොකද දැන් සමාධියකට හරි ආවොතින් අපි ඉතිහාසයෙන් අනාගතේ ඔක්කොම නිදහස් වෙනවා. ඒක ලොකු chance එකක් අපිට අර මේ pure vision එක එන්න. ඒකයි පංච නිවර්ණයන් හිත මිදිලා තමයි මේ ධම්මානුපස්සනාව සිද්ධ වෙන්නේ. ඒතකොට තමන් භාවනාවට බර වෙච්ච ජීවිතයක් අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒක තවත් හොඳයි කියන්නේ තමන්ගේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී අර සනීපයක් විඳිනවා. ස්ට්‍රෙස් නෑ, ටෙන්ෂන් නෑ. තව මේ ඒතකොට නිවනටත් ලං වෙනවා. නැත්තම් ආසාවල් වලින් පිරිච්ච මනස නිතරම දුවන එහෙම එකක ඉනකොට මනසෙත් මහ පීඩාවක්. ඉතින් මම එකයි කියන්නේ ඒක එහෙම ඒක දාන්න වෙන උදේ පාන්දර පටන් අරන් එහෙම රූටින් එකක් කොහොම ඊට පස්සේ මේවා කියවන එකක් තව තනියම self retreat එකක්. තනියම තමන් දවස් 3ක් කොයි හරි වොම තමගේ පින අනුව ලැබෙන විදිය අනුව. ඉතින් එහෙම ගිහිල්ලා තැනක ඒක කරන්න පුළුවන්. කරනකොට අපි දන්නේම නැහැ අපිට මේක එහෙම මේක ලේසියෙන් මේ යම් දෙයක් වෙන්න පුළුවන් මේ දේශනාවෙන්. නිශ්ශබ්ද පරිසරයක් පොඩි විදිහට ලොකුට උදව් වෙනවා එච්චරයි. 115 එක් සමයක භාගතුන් වහන්සේ අයෝධ්‍යාවේ ගංගා නදී තීරයේ වසති. භාගතුන් වහන්සේ භික්ෂු නමතා මහණෙනි මේ ගංගා නදිය මහා පෙන පිඬක් ගෙන එන්නේ. ඇසත්තෙක් ඒ පෙන කැටිය දකි. සිතයි නුවණින් පරීක්ෂා කරයි. දකින සිතන පරීක්ෂා කරන උට ඒ හිසුවක් සේම වැටේ. නියරසේම වැටේ. කුමක්ද මහණෙනි පෙන පිඬේ හරයක් තිබේද? මහණෙනි එමෙන් අතීත අනාගත වර්තමාන යම් රූපයක් වේද භික්ෂුව එය මේක දන්නව නේද මේක දිගට තියෙන මේ ඔක්කොම කෙටි කරලා තියෙන මේකේ මේක සිංහල සාමාන්‍යයෙන් හොඳ වුණාට මේ කෙටි කරලා වචන ටික print මේවා කරලා අපරාධ එහෙම වෙච්ච එක ඉතින් ඒක පින්වතුන්ලා දැනගන්න ඕනේ ඒක ඒවා හරි ගස්සගෙන මේ කියවන්න මහණෙනි එමෙන් අතීත අනාගත වර්තමාන මොකක්ද එන්නේ අතීත අනාගත වර්තමාන ඊට පස්සේ මෙනි වෙන්නේ කොයි විදිහට අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්ද ඕලාරික සුකු හීනං වා පණීතං වා අජ්ජත් බහිර කියන එක පැහැදිලි නේද තමන්ගේ අනිත් බාහිර ඕලාරිකං සුකුමවා කියලා මං ගන්නෙ ඕලාරිකං සුකුමවා මේ මොකද්ද අලියෙක්ගේ කියමුකෝ ඊට පස්සේ කූඹියෙක්ගේ හීනං වා පණීතං වා හීන කියලා ගත්තාම අපිට අපායේ මේ රූප වේදනා සංඥා වෙන්න පුළුවන් පණීතං වා කිව්වම අපිට දේව බ්‍රහ්ම ලෝකේ රූප වේදනා සංඥා මේ all possibilities මේක ඔක්කොම ගන්න පුළුවන් හීනං වා යම් දූරේවා සන්තිකේවා අංග හෝ ඈත තියෙන හැම රූප වේදනා සංඥාවක්ම අඩංගු කරන එකට තමයි තියෙන්නේ. එතකොට මේ හැම රූපයක්ම මහණෙනි එමෙන් අතීත අනාගත වර්තමාන යම් රූපයක් වේද භික්ෂුව එය දකි සිතයි නුවණින් පරීක්ෂා කරයි. මෙතන මේ යෝනිසෝ මනසිකාරය කරන එක්සර්සයිස් එකට තමයි ඔය කියන්නේ. දැන් ඕක දැන් පින්න ඉමේජින් කරන්න ඕනේ. අපිට දකින්නමත් ඕනේ. ඒකේ තියෙන ෆ්‍රජයිල් ස්වභාවය. ඒකේ තියෙන නිකන් මේ හිස් ස්වභාවය නිකන් අතට ඇල්ලුවත් අහුවෙන්නේ නැති ස්වභාවය. ඒවා කල්පනා කරනෝනේ මැවිලා පේන්න ඕනේ. මේ මොනවාද සබහා ධර්මයේ ඉන්නවා නම් ඒක පුළුවන් එහෙම කරන්න. එතකොට එතනටයි තමන්ගේ කයයි එහෙම ගලපන්න පුරුදු කරන්න ඕනේ. ඕකයි උතන කරන්නේ. නුවණින් පරීක්ෂා කරයි දකි සිතයි පරීක්ෂා කරයි. පරීක්ෂා කරන සේම වැටහි. මහණින් කුමක්ද රූපේ හරයක් තිබේද? මොනාරි ඇක්සිඩන්ට් එකකින් හරි චප්ප වෙච්ච කයක් එහෙම දාන්න පුළුවන් විෂුවලයිස් කරලා පොඩ්ඩක්. කොච්චර ඒක මහණෙනි යම්සේ සරත් කාලයේ මහා පොද ඇති වැහි වසිද්දී දෙහි මහදිය බුබුලු උපදී නැතිත් වේ. ඇසින් ඇස් ඇති මිනිසෙක් ඒ දිය බුබුල දකි සිතයි පරීක්ෂා කරයි. දකින්න සිතන පරීක්ෂා කරනකොට එය හිස්ුවක් සේම වැටේ. බොළුවක් සේම වැටේ. නියරසේම වැටේ. කීම මහණෙනි දිය බුබුලේ හරයක් තිබේද? දැන් දිය බුබුලේ මේ අර පොඩි ලේයර් එකක් තියෙනවා. ඇතුලේ හිස්. එතකොට ෆීලිංග්ස් ඒ වගේ කියලා. හරි ලස්සනයි ඒක බැලුවම. ඒ කියන්නේ Tamanට දැනෙන දැන් ෆීලිංග් එකක් හරි විතර දැනිච්ච ෆීලිංග් එකට හරි පොඩ්ඩක් මතකයෙන් හරි අරගෙන මේක ඇප්ලයි කරන්න ඕනේ. එතකොටයි මේක මේ මොනවාද ඒක අර Tamanට ගැළපිලා
එතකොට ඒක හරියටම නොටිස් කරනකොට තමයි තේරෙයි කොච්චර හිස්ද කොච්චර తాවකාලිකද. ඒ කියන්නේ ඇස ඇති මිනිසෙක් දිය බුබුල දකි සිතයි පරීක්ෂා කරයි. දකින්න සිතන පරීක්ෂා කරනකොට ය හිසුවක් සෙම වැටේ. ඒක හරියටම කල්පනා කරනකොට තමන් ගොඩක් තැම්පත් වෙලායි කල්පනා කරන්නේ. එතකොට මොකද්ද තව දෙයක් නොටිස් වෙයි තමන්ගේ. මොකද්ද? මේක කල්පනා කරනකොට යම් දෙයක් නොටිස් වෙයි. මොකද්ද හිතන්නේ? සමහරට මෙහෙම අහනකොට පොඩ්ඩක් නෑ තමන් තනියම ඉඳලා මම තැම්පත් වෙලා මෙහෙම කියවනකොට ඒක එකපාරටම යම් දෙයක්වත් නොටිස් වෙනවා ඒ කියවන ගම. කයේ. මොකක්ද හිතන්නේ? මොකද්ද? ඔව් දැන් මේක හරි මේක දැන් මෙනී කරනකොට යම් දෙයක් තමන්ට ඒ මට්ටමට තැම්පත් වෙලා නම් යම් දෙයක් තමන්ට මොකද්ද? මොකද්ද? ඔව් සහැල්ලුවක් තියෙනවා. හැබැයි කයේ යම් ෆන්ක්ෂන් එකක් මේ නොටිස් වෙයි. මොකද්ද? තර්ඩ් අයි එක එන්න යම් දෙයක් මේ පඤ්ඤායස කියන්න පුළුවන්. එහෙම මොකක් හරි මතුවෙන්න යම් දෙයක් නොටිස් වෙයි තමන්ගේ කයේ. හොඳයි. මම එන කියන්නද ඒක? තම හුස්ම උඩට අදිනවා පල්ලෙහාට යනවා. ඒක දැන් මේ ආනාපාන සති වඩන එකක් නෙමෙයි මම කියන්නේ. තමන්ගේ කොන්ෂස් එක අවයර්නස් එක එහෙම ඒ අවයර්නස් එක නැචරලි කයට මේ මොහොතට ප්‍රසන්ට් මොමන්ට් එකට යම් ප්‍රමාණයක් ආපු සයින් එකක් තමයි තමන් අර හුස්ම උඩට අදිනවා පල්ලෙහාට යනවා ඒක අවධානයට එනවා. දැන් නෑනේ අවධානයට. අපි ගොඩක් ඈත ඉන්නේ මේ මොහොතේ මදි. ඒත් එහෙම තැම්පත් එකත් එක්ක මේක බැලෙනකොට ඔන්න ඔය කියන තර්ඩ් අයි හරි විස්ඩම් අයි එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒක පොඩි ප්‍රැක්ටිකල් දෙයක් කියන්නේ මම නැත්තම් මේක Tamante ඒක අල්ල ගන්න. ඒක කොටි තැම්පත් වෙන්න ඕනේ, රිලැක්ස් වෙන්න ඕනේ. ඇඳේ ඉඳලා හරි වෙන්න පුළුවන්. නිින්දේ ගන්න නැතුව. අර මෙහෙම හේතු වෙලා හරි නෑ. එතකොට ඒක අපි නෑනේ දැන් ඔන්න එතකොට දැන් අපි හුස්ම දැන් බලනවා කියලා එහෙම බැලුවම හරියන්නේ නෑ. අපි ඒක එහෙම නෙමෙයි. මේක පොඩි පොයින්ට් ටිප් එකක් Tamanට ප්‍රසන්ට් මොමන්ට් එකට ඒකේ බෑ ඉන්නෙම නැද්ද? ආවේ නැත්තම් එන ප්‍රසන්ට් මොමන්ට් එක නෑ නේද? එන ඒ තරමට ඇඳේ ඉඳන් හොඳට රිලැක්ස් කරන්න පුරුදු වෙන්න. කොහොම අතාරිලා තැල්ලා. ඒක තද කරලා අතාරින්න. තමන්ට දන්නේ නැති වෙන්න පුළුවන් රිලැක්ස් කරන්නේ කොහොමද කියලා. එතකොට අර මේ හොඳට තද කරලා ඊට අතාරින්න බලන්න. තමන්ට අපි දන්නේ නැහැ ඔය ෂෝල්ඩර්ස් ඔක්කොම අල්ලන් ඉන්නවා අපි මූණත් අල්ලන් ඉන්නවා. ඒක කොහොම කාය විවේක චිත්ත විවේක. ඒතර මහණි යම්සේ සරත් කාලයේ මහ පොද ඇති වැහි වසිද්දි දියේහි මහදිය බුබුලු උපදී. කවම් කිව්වනේ ඊළඟ පිටුවේ එමෙන් මහණි අතීත අනාගත වර්තමාන යම් වේදනාවක් වෙයිද භික්ෂුව එය දකින්නහොට නිරසෙම වැටෙයි. මෙයද මහණෙනි වේදනාවේ හරයක් තිබේද? හැම ෆීලිං එකකම ඉතින් හරි ඉන්ට්‍රස්ටිං නේද බැලුවම. මහණි ග්‍රීෂ්ම කාලයේ අවසන් මාසයේ මධ්‍යහනේ යම්සේ මිරිඟු සැලේද ඇස් ඇති මිනිසෙක් කිය දකි. දකින්නහොට නිරසෙම වැටෙයි. මහණෙනි මිරිඟුෙහි කිම හරයක් තිබේද? එමෙන් මහණෙනි අතීත අනාගත වර්තමාන යම් සංඥාවක් වේද භික්ෂුවේ දකින්නහොට නිරසෙම වැටෙයි. මහණෙනි කිම සංඥාවේ හරයක් තිබේද? මහණෙනි යම්සේ හරෙන් වැඩ ඇති හර සොයන හර සෙවීමෙහි නිරත මිසෙක් තියුණු පොරවක්ගෙන කැලෑවට වදී. ඔහු එහි ඇද නැති නාබුල් නෝපීදුණු කෙසෙල් කඳක් දකි. ඔහු එහි මුලින් කපයි, අගිනුත් කපයි. අග කපා පතුරු ගලවයි. ඔහු එහි පතුරු ගසන්නේ එලෙවත් නොලබයි. හරයක් කොයින්ද? ඇස ඇති මිනිසෙක් ඒ කෙසෙල් ඵලයවත් නොලබයි. එහෙම දේ වචනේනේ. ඔහු එහි පතුරු ගසන්නේ ඵලයවත් නොලබයි. හරයක් කොයින්ද? එහෙම නැත්නම් මේ වචනේ මේ ලියලා තියෙන විදිහට එලෙවත් නොලබයි. හරයක් කොයින්ද? කී දෙනෙක් හිතනවද එලෙවත් කියන එකද හරි නැත්නම් ඵලය කියන එකද? කිද? මේ ඔක්කොම සිංහල විශාරද කට්ටිය නේද? ඒක නේ. මොකද්ද?
Yeah, no, this is okay in the English one. I mean, I'm talking about here this word elevat. මේ කට්ටිය මෙහි මොනවද කරන්නේ? මට තේරෙන්නේ නැහැ. හොඳට දන්නවනේ. මට මේක දැන් මාත් මේ වචනේ ජීවිතයට ඇහුවේ මේ සූත්‍ර කියනකොට. elevat. හා? බොට්නි වචනයක්. හරි. බොට්නි ස්ටඩ් ඉගෙන ගත්තද? ඒවත් හරි. elevat. ඔක්කොම දන්නව නේද? ඒක elevat. මට ඒක හාමුදුරු කෙනෙකුත් තේරුම් කරා. ඒකේ හරීම තේරුම elevat නුලබයි. හරයක් කොයින්ද? ඇස් ඇති මිනිසෙක් ඒ කෙසෙල් කඳ දකි සිතයි විමසයි දකින්න ඔහුට නිහරසේම වැටෙයි. මහණනි කිම කෙසෙල් කඳේ හරයක් තිබේද? එමෙන් මහණනි අතීත අනාගත වර්තමාන යම් සංස්කාරයක් ඇද්ද භික්ෂුවේ දකින්න ඔහුට නිහරසේම වැටෙයි. මහණනි කිම සංස්කාරයේ හරයක් තිබේද? මහණනි යම්සේ විඥාකාරයෙකුගේ ගෝලෙක් සතරමං සංධියක මායාවක් දක්වයි. එය ඇස් ඇති මිනිසෙක් දකින්න ඔහුට එය නිහරසේම වැටෙයි. මහණෙනි මායාවේ ඇති හරයක් කුමක්ද? එමෙන් මහණෙනි අතීත මේක මේ පොඩ්ඩක් හරි මේවා තේරුනොත් තින් ලොකු බරක් නැති වෙනවා. ඒ වගේම අපි ආත්ම ගණන් ගෙනාපු කර්ම පිච්චිලා යනවා. ඒ ෂණෙන් තමයි පිච්චිලා යනවා. ඒ කියන්නේ මොකද මේ ප්‍රඥාවේ මේක තමයි ඇත්තටම එසෙන්ස් එකක් අපිට මේ අසාරයක් අපිට තේරෙනකොට මේ පොඩ්ඩක් ගලපලා දාලා වෙච්ච දේවල් වලට දාලා එහෙම කල්පනාවට ගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම අනිත්‍යතාවයත් එක්ක මේක කිසිම මේ අර මායාකාරී ඔය ඔක්කොම හරයක් නැති එකයි ඔය අනිත්‍යත් එක්ක තමයි සම්බන්ධ. අනිත්‍යත් එක්ක තමයි සම්බන්ධ. මායාවක් ඇති හරයක් කොමද? එමෙන් මහණෙනි අතීත අනාගත වර්තමාන යම් විඥානයක් වේද භික්ෂුව එය දකින්නොහට එය නිහරසේම වැටේ. මහණෙනි කිම විඥානයේ හරයක් තිබේද? මහණෙනි මෙසේ දකින්න ආර්ය ශ්‍රාවකයා රූපේත් වේදනා සංඥා සංකාර විඥානෙත් කලකිරේ. රහත් බව සඳහා අනිකක් නැතයි නුවණින් දැනගනි. භාගතුන් වහන්සේ මේ වදාළ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේ මේ වදාරා මෙසේ වදාළ රූපය පෙන පිඬක් බඳුය. වේදනා දිය බුබුලක් සමානය. සංඥාව මිරිඟුවක් මෙනි. සංස්කාරයේ කෙසෙල් ගසක් සමානයි. විඥානේ මායාවක් වන්නේ සූර්ය බන්දු බුදුරජාන් වහන්සේ වදාළසේක. යමෙක්ගේ නුවණින් දකීද යම් පරිදි එය සිතයිද නුවණින් පරීක්ෂා කරයිද හිස් වූවක් බොළුවක් වෙයි. මහා ප්‍රඥයන් වහන්සේ විසින් දෙසූ ගැරිය යුතු මේ කය කරුණු තුනක ඇවෑමෙන් විසිකොට දමන රූපය ආයුෂ උෂ්ණ විඥානය යම් දාක මේ කය හැර දමයිද එකල අහක දැමූ එය පණු කෘමින්ට බත්ව අචේතනව සයනය කරයි. මේ ප්‍රවේණිය මෙසේය. මේ විඥානයේ මෝඩයන් කතා කරන මායාවකි. පංචස්කන්ධය වදකයකයි කියන ලදී මෙහි සාරයක් නැත. පටන්ගත් වීරිය ඇති භික්ෂු නම රෑ දවල් මනානුවණින් සිහි පෙරදරිව ස්කන්ධ මෙසේ බැලිය යුතුයි. මේ ඇත්තට වටිනවා රෑ වෙනකල් මේවා කීව බල යනවනම් එළි වෙනකල් ඔහොම අපිට මේක අල්ලගත්තොත් එහෙම මේ මනුෂ්‍යාත්මේ මං හිතනවා වටිනාම දවස් ටිකක් යනවා. අච්චුත මමත් ඒක බලනවා ඇත්තට මේ තත්වෙට එන්න ඒක අච්චුත නම් නිවන පතන්නා මේක මරණ බිය ඊළඟට ඉපදෙනේම ඔක්කොම බය අඩු කරනවානේ කොච්චර නැති කරනවද මීට වඩා කරන්න මේ අච්චුත නම් නිවන පතන්නා සියලු සංයෝජන දුරු කළ යුතුය. තමාට පිහිට විය යුතුය. හිස ගිනිගත් කොමෙන් ක්‍රියා කළ යුතුය. මෙතන එනකල් තමයි හැබැයි හෙට දවල් 12න් පස්සේ සලායතන වර්ගයේ පටන් ගන්න. හෙටයි අනිද්දා තමයි ෆුල් ඩේ. නේද මාතේ? අනිද්දාද ෆුල් ඩේ එකක් තියෙනවා. ඊට පස්සේ ඉවරයි නේ. ඉන් අනිද්දා හාෆ් ඩේ නේද? මේ කමක් නැහැ. මේක හරිනම් වෙලාවක් නැතුව වගේ කියවෙන්න ඕනේ පළවෙනි පාර කරන කට්ටියට. ඊට පස්සේ හෙට මේ දවල්ෙන් පස්සේ සලායතන වර්ගයේ බලන්න මම පොඩ්ඩක් සලායතන වර්ගයේ
එතකොට මෙහෙමයි දැන් මම දකින්න විදියට තේරෙන විදියට දැන් මේ දෙවෙනි පාර තුන්වෙනි පාර කරන කට්ටියට අර විදියට රෂ් කරන්නේ නැතුව යෝනිසෝමනසිකාරය වඩමින් සමාධියත් වඩමින් එහෙම කියවන එක අද දවසයි හෙට ඒව ඒ පිළිවෙටම කරන්න. අර වගේ කව කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතනවා එතකොට අර ඒක මේ ටිකක් ටිකක් ෆැමිලියර් වෙලා කන්දයන් බලන එකත් ඊට පස්සේ සලායතනයකට එහෙම ඒ shift එක කරනකොට ස්වාමීන් වහන්සේ මොකක් හරි හේතුවට තමයි ඒ වගේ එකපාරටම සලායතන වගේ එකපාරටම අමුතු shift එකකට යනවා. කන්දයන් එයා ස්වාමීන් වහන්සේ මට මතකයි ඉස්සර කියනවා ඒක මොක කොම්ප්‍රිහෙන්සිව්. අරකට හුරු වෙනවා පොඩ්ඩක් රූප වේදනා සංඥා හැටියට ඒවා කරන්නේ. ඊට පස්සේ ඒක හය ඉන්ද්‍රියන්ටම ස්ප්‍රෙඩ් කරන එකකට යනවා. මෙහෙම එකක් තියෙනවා ඒකේ. දැන් ඒ යතුර මේ මොකද දැන් ওই යතුරක් දැම්මා වගේනේ ලොක් එකට. එතකොට ඒකට හිත ගියා කියන්නේ පොඩ්ඩක් මෙහෙම කැරකිලා මෙවුනානේ. එතකොට මම දන්නේ ඒක හොඳට මැරුණාද පොඩ්ඩක් මෙවුනාද. එතකොට එහෙම මේම කැරකුණාම හිත ගියා උනාම මේ තව වෙන යතුරු දාන්න වෙනවා මාරුවට. එතකොට ඒකේ අර possibilities වෙනස් වෙනවා. අපි දැන් එකම විදිය එතකොට අපිට ඇලෙන්නත් පුළුවන් අර අපිට ටිකක් හිත ගිය සූත්‍රේ. සමහරට ඒක පොඩ්ඩක් બ્લોක් එකක් වෙන්න පුළුවන් අර අනිත් අලුත් විදියට තමන්ට ඇත්තට ගැළපෙන එකක් වදින්න. මොකද දැන් මේ කවදාකවත් දැකපු නැති එකකට අපි යන්නේ. සංසාරේ මෙහෙම ඇවිල්ලා එතකොට ඒක අරකට යම් ප්‍රමාණයට වඩන ගමන් අර ඒක දිගටම නැතුව අනිත් ඒවත් මෙහෙම try කර යන එක important. තේරෙනව නේද ඒ කියන්නේ? නේද? නැත්තම් අර මේ මොනවාද යම් stagnation එකක් එන්න පුළුවන්. මේ විදිහ හාමුදුරුවෝ අත්දැකලා තියෙනවා. හැබැයි මෙහෙමයි ඉතින් මම දැන් මාත් ඔහොම රෂ් එකකට යනවා මගේ ජීවිතෙත්. ඕම ප්‍රැක්ටිස් කරන්. ඒකට අර දැන් සමාකේ ඔය අනත්ත ලක්ෂණ සූත්‍රය උදේට මම හිතා රෙකෝඩින්ග් එක යනවා නේද ඒක. ඒකට ඒක මම තේරුම් ගන්න එක ඇත්තටම මට ඒකේ ලොකු අත්දැකීමක් නැහැ ඇත්ත කියන්න ඕනේ. ඒක හැබැයි මට කැලේදී ප්‍රයෝජන වුණා මේ ඔය නකල්ස් කඳු වැටි ඔය කැලවල වල යනකොට මම හොරු කට්ටිය මාව බැලුවා කිව්වේ. මේ තුවාලෙලා ඔක්කොම මූණ එහෙම. ඒතර අර මැස්සක මම මෙහෙම ඉඳගෙන හිත හදන්න භාවනාවක යෙදෙන් මේ භාවනාව කියන්නේ සමාධිය වඩලා ඒ පේන් එක නැති කර ගන්න බැලුවේ. ඒක වුණේ නැහැ. එතකොට තමයි ඔය අනත්ත ලක්ෂණ සූත්‍රය සීපත් වෙලා ඒක කියන ගමන් ඇප්ලයි කරන්න පටන් ගත්තා පේන් එකට. අන්න එතකොට පේන් එක නැති වෙන්න පටන් ගත්තා. ඉතින් ඔය අත්දැකීමෙන් පස්සේ මම ඒක ඩේලි ප්‍රැක්ටිස් එකක් හැටියට කරනවා. එතකොට ඒක හැබැයි හදරවන්නේ සමාධියකට. අර පීස්ෆුල් අර විදර්ශනා කරලා නිකන් උපේක්ෂා සනීපයකට ඒකට ෆීලිං එකක් තුල එහෙම නිතරම ඉන්නකොට අර කල්පනා කරන එක අඩු වෙනවා. තේරෙනවද නේද? ගොඩක් අපි නිකන් පීස්ෆුල් එකක ඉන්නකොට අර මෙහෙම කල්පනා කරන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බැලන්ස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි අර සූත්‍ර ටික මේ අර එහෙම ආයි ෆෝස්ෆුලි හරි මෙහෙම බලන එකක් තියන්න ඕනේ. ඒතර හරිනම් ඔම් බැලෙනකොට මොකක් හරි ආයි අර ඒ වෙන අලුත් එකකින් අලුත් පොයින්ට් එකක් ට්‍රිගර් වෙනවා. අනේ අලුත් පොයින්ට්ස් ට්‍රිගර් වෙන එකකට තමයි ස්ටිමියුලේට් කරන්න ඕනේ පුළුවන් තරම්. තේරෙනවද නේද ඒ කියන්නේ? ඒක මොනවාද කන්දද සලායතනද? කන්ද වගේව. සලායතන. අර උපමා ටිකක් දෙනවා නේද? ඒක හරි හරි. ඔව් ඒක අර Tamanට එකපාරටම දැන් ආදිත පරයය සූත්‍රයේත් අර මේ ගිනි ගන්නවා කියලා එක විෂුවලයිස් කරනකොට එහෙම ඒක දාරකෙත් ඒක හොඳයි. ඒකත් බලන්න. ඒක බලන ගමන් අර අනිත්‍යවත් බලාගෙන යන්න. ඒක අනිත්‍ය අතුරු try කර යන්න. ඒතර මේ දැන් මේ අවුරුදු ටිකේදී තමගේ මනසෙත් වෙනස් වෙලා ඇති. යම් දේවල්. ඒතකොට අර හිතන්න එපා අර යතුරක් දැන් ෆිට වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ ඒක බුදුහාමුදුරු ජීවතුන් අතර නෑනේ. එහෙම හිටියානම් වෙනස්ම එකක්. දැන් අපිට මේක තමයි තියෙන්නේ ලිබරේට් වෙන්න මේ අර විදිහට හැබැයි කරන්න වෙනවා. හරි මේ ෆීල් වෙන එකට වඩා තේරෙන එකක් වෙන්න ඕනේ. තේරෙන එකක් තමයි වෙන්න ඕනේ. මේක ෆීලිංගස් වලට යන්නේ නැහැ. ෆීලිංගස් දාලා යන එකකට යනවා. ඒක නිකන් අවයර්නස් එකක්. ඉතින් ඒක කමක් නැහැ. ඒක එහෙම ආපුවාවේ කොහොම වුණත් විදර්ශනාව මේක තුලින් කරනවා නම් මේක කියවන එකයි අලුත්ෙන් ඒ අනුව වෙනම කල්පනා කරන එකයි
ඒක නිතරම නවත්තන්න එපා. කොච්චර අපේ මේ රහත් වෙනකල් මාර්ගඵල ලබනකල් මෙහෙමයි දැන් මෙහෙම මොන හරි අත්දකින්නකොට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක පරිස්සම් වෙන්නත් ඕනේ. ජර්මන් හාමුදුර අපිට කියනවා අපිටවත් කියාගන්න එපා කියලා මොකක් හරි ඵලයක් ලැබුණාද ලැබෙනවද කියලා. ඒ කියන්නේ කන්ටිනියු කරන්න කියලා ප්‍රැක්ටිස් එක. ඒතර එහෙම අපි අර මේ ඒක හරි සෙන්සිබල් හරි මේකයි මම හිතනවා මේ දැන් මොන හරි සංඥාවක් වුණත් ධර්මයේ පැහැදිලි වුණත් ඒක හැම වෙලෙම හිතන්න ධර්මයේ පැහැදිලි වුණා. දැන් සමාධියක් වුණත් එහෙමයි. ධානයක්ද සෙකන්ඩ් ධානයක්ද එහෙම නම් කරන්නේ නැතුව Tamanට මේ දැන් භාවනාව හොඳට වැඩුණා. අන්න ඒ විදිහට මේක කරනකොටත් ඒක කරන්න ඕනේ අපි. ඒක ප්‍රයෝජනයි. ඒකතර අපි ගමන ප්‍රෝග්‍රස් වෙනවා කොහෙවත් හිර වෙන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ තියාගන්නත් ඕනේ. නිදහසේ Tamanට තේරෙනවානේ මේවා ප්‍රැක්ටිස් වෙලා යනකොට වෙනදට වඩා රාගය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා. ඒකයි වෙන්න ඕනේ. කාලයත් එක්ක. මේවා දදා යනවා නම් කර යනවා නම් මේ දෝෂය නැති වෙන්න පටන් ගන්නවා. සමාකලට කල් යනකොට මජ්ක්‍ධිම නිකාය මාසෙකින් ඉවර කරන්න. අනේම දාගන්න. ටයිම් එක මජ්ක්‍ධිම නිකායයි කොච්චර කියුවත් ඊට පස්සේ මෙහෙම කරන්න ඕනේ. මේ Tamanට ටිකක් කමඨානක් වැඩිච්ච සූත්‍ර ඒක ටච් එකේ තියාගන්න. ඒක ඩේලි ප්‍රැක්ටිස් එකේ ටච් එකේ තියාගන්න. ඒ අතර ජෙනරලි කවර් කරන ප්‍රැක්ටිස් එකක් කරන්න. මම ඒක තමයි අපේ මහානෙත්‍ය ස්වාමීන් වහන්සේලාට මේවා කරන්නේ. කියන්නේ උන්වහන්සේලාට උනත් දැන් මම හිතන සමාකය මහාන නොවුනත් මහාන වෙලා වගේ මේවා ගොඩක් අතපත මේ කරගෙන යනවනේ. එහෙම කට්ටියට උනත් මේ එතකොට අර මේ මොනවාද දැන් මජ්ක්‍ධිම නිකායේ මාසෙක ඊට සංයුත්ත නිකාය සම්පූර්ණයෙන්ම එහෙම කියවනේ. මොකද අලුතෙන් කොහෙන් කොහරින් වදනක් තියෙන්න පුළුවන් Tamanට. ඒතර අර possibilities ගොඩක් ඇති කරනවා Tamanට මේ ඥානෙන්න. ඒකයි භාවනා වඩන එකයි සමාධිය වෙනම වඩන එකයි කියවන එකයි ওই දෙක කරන්න සිම්පල්. එතකොට අර වගේ කවර් කරන එකකුත් කරන්න ඩේලි අර මොකක් හරි කන්ද වර්ගයෙන් සලායතන වර්ගයෙන් තමයි ප්‍රැක්ටිකලි කරලා මාස්ටර් කරපු එකක් ඒක මුලට කරන්න. කල් ඉවරලා අර ඉතුරු ටයිම් එක අර විදිහට කවර් කරන එකක් කරන්න. තේරෙන්නද නේද එතකොට? ඒක තමයි ෆුල් මේක මේ මොනවාද? අර එතකොට තමන් හරියට තමන් possibility එක වැඩි කරනවා. මොකද අර එකක් මෙහෙම ඉන්න එපා කොහෙවත් අපි දන්නේ නැහැ. මේ අපිට තව එකක් තව වෙනම විදිහට තේරෙන්න ඉඩ තියෙනවා. බුදුහාඳුරගේ ඉතින් මේ රෙකෝඩ් වෙච්ච එක විදිහට තියෙනවානේ අපි මොකක් හරි ගැලපෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒව බැලුවා පස්සේ ආයෙ රුටින් මේක. ඒතකොට තමයි උත්තරත් දෙනවා. මේවා උදව් වෙනවා තමයි ඕන එකට උත්තරේ එනවා. මේකේ අමුතු දේවල් ඇරෙනවා මේකේ. දැන් සෝමස්වාමීන් වහන්සේ මට ඉස්සර කිව්වා මේ දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර තමයි මේ සූත්‍ර මේ ත්‍රිපිටකය බලන්න යන්නේ කියලා සූත්‍ර පිටකය. ඒතර ස්වාමීන් වහන්සේ මම හිතන කිරිබත්කුරු ස්වාමීන් වහන්සේලාගේ තේම එකක් තියෙනවා. හැබැයි සෝමස්වාමීන් වහන්සේ මට කිව්වා මෙහෙම හිත ගියේ ඒවා කුල කැලි වල ලියාගෙන කටපාඩම් කරගෙන මෙහෙම මේ සක්මනේදී ඒක අර්ථය මෙනෙහි කරන්න කියලා. දැන් ස්වාමීන් වහන්සේ අපි පොඩි කාලේ දැක්ක කුල කැලි තියාගෙන වජිරාරාමේ මේ එහාට මෙහාට සක්මන් කරනවා. මම අර මහණෙලා ගියාම තමයි තේරුනේ මේ මොකද්ද කරේ කියලා. හැබැයි දැන් මේ පින්වතුන්ලා ඔය කරන දේ දැන් එතකොට එන්නේ මොකද්ද ඒකෙන් එනවා සම් නොලෙජ් එකක් මොනවාද දැන් එතකොට එක කොටසක් කොන්සන්ට්‍රේට් කරලා නෙමෙයිනේ. ඒක සූත්‍ර පිටකයේ ඔහොම පිළිවෙලට බලාන යන එකත් එක්ක. ඉතින් එතකොට එක එක විස්ඩම් එකක් පුණ්‍ය ශක්තියක් ඇරෙනවා. එහෙම යනකොට. හැබැයි දැන් දීලා තියෙන විදියට මොකද්ද පින්වතුන්ලාට ඔය දැන් කරන විදිය තියෙන්නේ. දැන් හාමුදුරු මෙහෙම කියලා තේරුම් කරන විදිය කෙලින්ම නිවන් දකින්න. නිවන් දකින්න මේ විදියක් තමයි ඒ කියන්නේ මේවා කටපාඩම් කරන එකකුත් නෙමෙයි. මේක එහෙම ධර්ම මොකද කටපාඩම් කරන්න හොඳයි. මේ පොත තියෙන එකම ඒ තියෙන කල්පනාවට එන්න ඕනේ සක්මනේ හරි භාවනා කරනකොට විදර්ශනා කරන කොටස්. මේක බොහොම ස්කෝප් එක මේ සීමා කරලා මේ මොනවාද නිවන් දකින්න ඕන විදියට මේක හැදිලා තියෙනවා. තේරෙනවද ඒ කියන්නේ? ඒක සෝම ස්වාමීන් වහන්සේලා කරපු එකට වඩා මේක හොඳයිද මොකද හිතන්නේ? මේක නිවන් දකින්නම පාවිච්චි කරන විදියක්. තේරෙන්නද දන්නේ නැහැ නේ. ඉතින් ඒක මම හිතනවා මේ විදිහට ප්‍රොජෙක්ට් ගන්න. ඉතින් ඒවා ඒ විදිහට කරපු ස්වාමීන් වහන්සේලා කීප නමයි හිටියේ. ඔය ස්වාමීන් ජර්මන් ස්වාමීන් වහන්සේලා එහෙම. එදා ඒ කාලේ සෝම ස්වාමීන් වහන්සේ ඇහුවම මේ
කවුරු හරි අපේ ආච්චි අහුවම මේ කවුරු හරි මාර්ගඵලපය මේ කාලේ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් උන්වහන්සේ කාලේ කියනවා මේ මොකද්ද ඉන්නවා නම් අර ජර්මන් ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් අර පේන ඉරියව් යන විදිය ඒ වලින් තමයි. හැබැයි ස්වාමීන් වහන්සේලාගේ එකත් ඒක වෙනස්. මේම දැනුම ගන්න එකත් නෙමෙයි. සූත්‍ර එකතු කරන්නත් ඕනේ. ඒ එනි පොතක් එයි මේ ළඟදී. මම අවුරුදු ඔය 25ක් තුලදී උන්වහන්සේ හම්බෙලා කුටියට ගිහිලා ලියපු නෝට්ස් තියෙනවා. ඒ කියන්නේ දින දාලා පොයින්ට්ස් වශයෙන්. මේගොල්ලන් දැන් ඒක පොතක් හැටියට රිලීස් කරනවා. මේ මම හිතන්නේ කරයි ළඟදී. ඒකේ හරි ගොඩක් ඒ හාමුදුරන්ගේ උපදෙස් ටික කොහොමද කියලා. එතකොට මේ සූත්‍ර කියන එක අර මොකද කියන්නේ කමඨාන් වශයෙන් ෆුල් පාවිච්චි කරගන්න. සෝවාන් වෙන්න මාර්ගඵල ලබන්න. අන්නේ විදිහට දැන් මේ පිංගුතුලා කරන විදිය. මම මේ විවිධ විදි වලින් විස්තර කරලා තේරුම් ගන්න යන්නේ නැහැ. ඉබේම තේරෙන්න දෙන්න එක. ඒ වගේම මේ අර පොඩ්ඩක් අර සීල සමාධිය වැඩිගෙන එනකොට අර ඒ දැන් මේ ફોકસ කරන්නෙම අර යෝනිසෝමනසිකාරය ඇති කරන මේ ඒ පුරුද්ද වෙනවා එතකොට තමයි. ඉතින් ඒක බලන විදිය හොඳටම මම හිතනවා මේ දීලා තියෙනවා. ඉස්සර බං නිව්යෝර්ක් වලත් දේශනාවකදී අර මේවා ගලපලා කරන එක කියනකොට ඒක අලුත්. බිකු බෝධිසත්වයන්ලාම ස්කෝලර්ස්ලා ඒක ගොඩක් හොඳයි. ඒ වුණාට මෙහෙම ගලපලා කරන එක ගලපලා එක කමඨාන් කරන එක මේ මොනවාද ඒක දකින්න නැහැ. ස්කෝලර්ස්ලා අතරත්. ඉතින් මට තව ස්කෝලර් කෙනෙක් හිටියා ඥාන මෝලිතේර. ඒ ස්වාමීන් වහන්සේ තමයි මජ්ක්‍ධිම නිකායේ මිඩල් එන්ඩ් ඩිස්කෝස් එක මම හිතන්නේ මැනුස්ක්‍රිප්ට් එකක් තිබ්බ නේද? ඒක බේස් කරලා තමයි බිකු බෝධිසත්වයන් වහන්සේ හොඳට අපිට මිඩල් එන්ඩ් ඩිස්කෝසස් කියලා මේවා කරේ. පොත මේ දුන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මහාන අපේ ජර්මන් ස්වාමීන් වහන්සේට ධර්මයේ දෙන්න ධර්මයේ උපදෙස් ලැබුණේ ස්වාමීන් වහන්සේගෙන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන කම්පියුටරයක් වගේ කියලා ඒ කාලේ. මුලින්ම උන්වහන්සේ හැම සූත්‍රයක්ම දැනිට හොඳට මේවා කරලා හිටියා. හැබැයි උන්වහන්සේත් හරි හැබැයි අසටික් තපස්ගතියකුත් උන්වහන්සේට තිබිලා තියෙනවා. දවස් 10ක් පොල්ගස්දු ආරණ්‍යේ හිටියා. වැඩ හිටියා. මට මතකයි මේ අර ඒ දකපු උපාසක මහත්තුරු ඒගොල්ලන් වයසක මහත්තුරු ඒගොල්ලන් කියනවා මේ කොහොමද ගස් බෙනයක් එතන හරි ගස්සගෙන අනේ මෙහෙම ඉඳලා තියෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ස්කෝලර් කෙනෙක්. ඒගොල්ලන් ඔය ට්‍රාන්ස්ලේට් කරා මේවා ටික අන්තිමටම ට්‍රාන්ස්ලේට් කරේ මම හිතන්නේ පටිසම්භිදා මග්ග කියලා. ඒක බොහොම මේ ඇනලිටිකල් කම්ප්ලෙක්ස් මේකක් මේ සූත්‍ර වලටයි තව මම හිතන්නේ විනයටයි හැම එකටම දෙන කමෙන්ටරි එකක්. ඒක ඇනලයිස් කරලා දෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒක ඉවරුනම් පස්සේ මගේ ගුරු හාමුදුරුවෝ කිව්වා මේ ඒක ඉවරුනම් පස්සේ කිව්වලු I have now done all these translations. I don't know what to do next කියලා. ඊට පස්සේ තව මොකද්ද කරන්න කියලා දැන් මේක මේ විදිහට මෙහෙම වුණා නම් ඒ අදහස් සිතුවිලෙයිද? නෑ ඒක ඒ විදිහට පාවිච්චි වෙලා නෑ මේ සූත්‍ර. ඊට පස්සේ කිව්වා බෝට්ටු හදන්න පටන් ගත්තලු මම අර ඒ එක්ස්ටර්නල් වැඩවලට ගියාලු. ඊට පස්සේ ඉතින් මේ එළියට ගියා චාරිකාව. ඒ කාලෙත් ඒ පයින් එහෙම යන එකක් පොල්ගස්දුවේ තිබ්බා. ඉතින් ඔහම යනකොට තමයි heart attack එක ඇදිලා. හැබැයි අවුරුදු 10ක් උන්වහන්සේලාත් හරි විශේෂයි. ඔය ඥාන වීර ස්වාමීන් වහන්සේ ඥාන මේ මෝඩි ස්වාමීන් වහන්සේ යාළුවෝ දෙන්න බ්‍රිටිෂ් මම හිතන්නේ BBC එකේද කොහෙද වැඩ කරගෙන හිටපු ඒ ස්වාමීන් වහන්සේලා ඉස්ස ස්පයිස්ලා හිටියටත් වැඩ කරලා තිනවා මම හිතන්නේ ඉටලි වල second world war එකේ හරි ස්පයි කියන්නේ ස්පයි බ්‍රිටිෂ් මේ මෙහෙ කට්ටිය ගලා මෙහෙ ඉතින් ස්වාමීන් වහන්සේගේ දා යම් ඔය විදිහට සූත්‍ර වලින් උපදේශ ගන්න හිටියේ ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. හැබැයි ස්වාමීන් වහන්සේ මට පෙවුනා ඒක සම්පූර්ණයෙන්ම මේ ලෝකයේ අතහැරලා යන ගමනකට ඒව පාවිච්චි වෙලා ගියා. ඒක තමයි දැන් මේ මන් දෙන පිළිවෙල වල නෙමෙයි මේවා. මේ ඔක්කොම මේ කන්ද වර්ගයේ සලායතන වර්ගයේ ඔක්කොම ස්වාමීන් වහන්සේගේ ඒ දෙන අනුපිළිවෙලක් තිබ්බේ. ඒ උන්වහන්සේ සමාජයට ආවේ නැහැ. ඉතින් ඔන්න මට තමයි මේක ඔහොම දෙන්න අවස්ථාවක්. හැබැයි මේකත් මං කිව්වේ කියන්නේ හාමුදුරන්ට විතරයි. ස්වාමීන් වහන්සේලාට මාර්ගඵල ලබන්න ඕන නම් උන්වහන්සේලා වැඩියම ඒක කියනවා. If you want to enter the path you read the කන්ද සලායතන වර්ග කියලා ඔන්නෝම මේවා කරනවා. ඉතින් ඔහොම කෙටියෙන් මේවා කරන්නේ. ඊට පස්සේ ධර්ම කරුණු යම් දේවල් දේශනා කරනවා. පොඩි උන්වහන්සේගේ නෑනේ මේම මගදී යන ගමන් හම්බුනොත් හම්බ වෙලා කතාවකට යනවා මිස මේ පබ්ලික් එකට එන එකක් කිසි දෙයක් තිබුණේ නැහැ. ඥාන විමල මහානායක මහතෙන් මාසේ ඥාන විමල ඔක්කොම පොල්ගස්දුවේ ඥාන
ඥානතිලෝක ඥාන මෝලී ඥාන විමල ඥානාලෝක ඥානාලෝක ඔහොම ඔය ඥාන කට්ටිය තමයි. ඒ ඔක්කොම සූත්‍ර වලට මුල් වෙලා තමයි කෙල්ල තියෙන්නේ. මම ඔවා හිතලාව නෙමෙයි. කොහෙන් හරි මාත් කර්මානුරූපව දිබ්බේව මේ වැඩි තියෙන මම ෆිසික්ස් අරවම ඇතුලින් මේ මොන හරි සංඥාව ඇති වුණා. ඊට පස්සේ ලංකාවට ආම සූත්‍ර ලියමුණා. ඒක මටත් එකලින්ම මෙයා වුණා. මගෙත් වැඩි දැනුමක් තිබුණේ නැහැ. අඩු ගන්න කර්ණිමිත සූත්‍රවත් මම දන්නේ නැහැ. මේ ඔය අවුරුදු 18 දී අපි ඔය දඹදිව ගියාම අර බුද්ධගයාවේ නෙමෙයි සරණත්වල අන්තිමටම කර්ණිමිත සූත්‍රය කියනවා. හැබැයි මට අර භාවනා යෝගී එකක් වැඩ කරනවා ඒ කාලේ. වෙන Hindu යෝගී මේවත් එක්කත් සමාධි වගේ ඒවා එනවා. ඒ කාලේ ඔක්කොම එනවා ඇත්තටම හැම පැත්තකම එනවා. ධර්මයක් එනවා වෙන වඩපු සසරේ බවුන් වඩ පැත්ත. ඉතින් ඒ අරක කර්ණිමිත සූත්‍රය කියනකොට මගේ හිත මෙහෙම ස්ටේජ් එක යනවා වගේ. ඉතින් මට ඕන නම් මොකද්ද මේ සූත්‍රය කියලා අහන්න. ගිහිල්ලා මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහුවම පුතා ඕක දන්නේ නැත්ද මේ කර්ණිමිත සූත්‍රය. හරියට මම ෂොක් වුණා ටිකක්. මම අහපු විදිය මේ ඉතින් ඒ සූත්‍ර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ තමයි ඊට පස්සේ මේව බලනකොටත් පොල්ගස් දුවට ගිහලා මම හිතුන්නේ මෙච්චර සූත්‍ර බුදුහන්ද දේශනා කළා. ඉතින් මුලට මම මහාස්තිපදෝපන සූත්‍රය අන්න ඒ වගේ පොත් අරගත්තා. ඒ කාලේ ග්‍රීන් පාත් එකේ තිබ්බේ පොඩි පොත් සාප්ප. ඉතින් මෙන්න අද අපි මෙතනින් මේ සලායතන වර්ගේ මම පොඩ්ඩක් දෙන්නම්. පේජ් එක කීයද සලායතන වර්ගේ? සලායතන වර්ගයේ ගොඩක් ලොකු සෙක්ෂන් එකක්. කද්ද? සංයුත්ත ඔව් සංයුත්ත නිකයි. පිටුව 152. ඔව් හරි. මේක හෙට 12න් පස්සේ කී දෙනෙක් කන්ද වගේ අද උදේ ඉඳන් බලන්න ඇති නේද? කී දෙනෙක් කන්ද වගේ භාගයට වඩා මේ කියන්නේ පළවෙනි පාරේන කට්ටියගේ යෝගින්ලගේ කී දෙනෙක් භාගයට වඩා ඉවරද? භාගයට වඩා කියවලා තියනවද? අන්තිමට වයි කියවලා තියනවද? හොඳයි වැඩි ෆාස්ට් යන්න එපා. ෆාස්ට් උත් යන්න එපා. ඒක බලලා අර මිනී කරන එකත් පොඩ්ඩක් try කරන්න පුළුවන්. මම සක්මන පෙන්වන්නේ ඊයේ නේද? ඒකට ඒක තේරෙනවනේ යම් සක්මන් මේ කියවන ගමන් ඒ කල්පනා ඒ දහම් කාරණා භාගයට වඩා කී දෙනෙක්ද? හරි. හෙට දවල් වෙනකොට එතකොට අර කියවන්න තියෙනවනේ. ටිකක් එතකොට ඒක බලන්න. තව වැඩි වගේ වුණොත් අර මෙනී කර කර බලන්න. මදි කියලා හිතනොත් ඉක්මනට කියවලා දාන්න. මේ පළෙන් රිට්‍රීට් එකකින්ද. හැබැයි අයිඩියා එකක් දන්නවා මේක එහෙම නෙමෙයි බලන්නේ. හැබැයි එහෙම කරන්න වෙයි මේ 5 දවසේ Taman අනිවාර්යයෙන්ම යම් දෙයක් Tamanට යම් දෙයක් වෙනවා. මොලේට යම් දෙයක් වෙනවා. හොඳ දෙයක්. හයිද බය වෙන්න එපා. තියෙන පිස්සු නැති වෙයි ඔක්කොම. මේ ෆුල් එනර්ජි එකක් වැඩ කරනවා. බොහොම හොඳයි. ඒ යෝගී මම කිව්වේ මේක යෝගී එනර්ජි එකක් වැඩ කරනකොට පැය 3 තමයි ඇත්තටම අපි මේ හැබැයි එකපාරම ෆෝස්ෆුලි ගන්න අරක හොඳට ගැඹුරු නිින්දක් ඇති මේ එනර්ජි එක වැඩි අපි එනර්ජි ලොස් වෙන එකනේ වැඩි. මෙතන අනන්ත ලොකු එනර්ජි එකක් තියෙනවා. ඉතින් ඒක එන්නේ සමාධිය වගේ එකකුත් වෙනවා. තව මේ ධර්ම ඥාන ඔක්කොම අතරින් පැත්තට එනර්ජි. ඔය මට හිතන්න පුළුවන්. උදේ පාන්දරත් අර ඒ වල වෙනම විශේෂ එකක් එනවා. වැඩියෙන් නිින්ද අවශ්‍ය. ඔය සමහර රෝගී ඇඟක් තියෙන්න පුළුවන්.
එතකොට කෙලෙසුත් හින්දානේ රෝගී හිතත් රෝගී නම් එතකොට මේ අර එනර්ජි නින්ද ඕනේ වෙයි. ඒක සමාහට අනවශ්‍ය මේ බලන්න ඕන තමගේ කර්මික ඇඟත් අණුව ඒ දෙන්න වෙනවා නින්ද සමාකායගේ එක එක සර්කම්ස්ටන්ස් අනු කෑම නින්ද ඒ වගේ බැලන්ස් කරලා බලන්න වෙනවා. ඊට පස්සේ ඉබේම ඒ වලින් මිදිලා නිදහස් වෙලා ටිකක් මෙයා වෙනකොට ඒ අණුව චුට්ටක් අඩු කරන්න වෙනවා. එහෙම බලලා තමයි කරන්න ඕනේ. දැන් කවරේම කරනවා කියලා අපි එකපාරටම මේවා කරනවා. දන්නවද දැන් මම මුල් කාලේ අර එක වේලත් මේවක පිඬු සිඟාගෙන ගිහිල්ලා පස්සේ මේ තමයි බනිසරවම තමයි ලැබෙන්නේ. ඉතින් අපි මෙහෙමනේ අපේ පින්ඩපාතේ තියෙනවා දන්නේ නැහැ කට්ටිය. අපි එකපාරටම ඒකත් එක පුහුණුවක්. ඒ කියන්නේ අපිට ඒකට ආශිර්වාද කරන්න යන්නේ බලාපොරොත්තු යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් කඩේකින් ගෙයි දන්නේ නැද්ද ඒ ගම්වල උයලා නැහැ. ඉතින් කෑම මදි කියලා අපිට දුර්වලයි කියලා හිතනවා. ඉතින් දන්නවා උයලා තියෙන ගෙවල් දන්නවා. අන්න එහෙම යනවා. ඊට පස්සේ අපි දැනුවත් කරන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ උදේ යනකොට කොයි තැනකට පින්ඩපාතය යයිද කියලා. අර ඒ වගේ මනස ට්‍රේන් කරන එකක් තමයි පිඬු සිඟාන යනකොට තියෙන්නේ. ඉතින් සමාක ඔහොමම ගිහිල්ලා මම මහරගම ධර්මායතනෙට ගිහිල්ලා එහෙම ඉඳලා මේ තියෙන්නේ දන්නේම නැතුව ඇඟ දුර්වල වුණා. මට ඒක තේරුණෙත් නැහැ. පස්සේ මම ඒ කාලේ පයින් මුල්ම පාගමනින් පොල්ගස්දුවේ ඉඳන් මොනවාද ධර්මායතනට වැඩම කළා. මාසයක් හිටිය මේ මහානායක හාමුදුරුවොත් එක්ක මගේ ගුරු හාමුදුරුවෝ තමයි කිව්වේ මහානායක හාමුදුරනේ මාව උපත් මහාන කරේ. ඒතර උන්වහන්සේ ගාව ඉන්න කියලා ගිහලා මාසයක්වත්. ඉතින් ඇතරම ඊට පස්සේ අපවත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ නිකන් දුරදිග බල්ලා වගේ තමයි මේ හැම කනෙක්ෂන් එකත් එක්කම මම ඉතින් ඒ විශ්වාසයෙන් ඒව කරා මට හොඳට තේරුණා ඒක හාමුදුරුවෝ ඒ දුන්න උපදේශ හැම එකක්ම නිකන් මේ දැකලා කිව්වා වගේ. කොහොම හරි මම මහානාය හිමිගාව එතන ඉඳලා ඒතර මම මහානායක ස්වාමීන් වහන්සේ ගාවට ගිහලා කිව්වා මට උපස්ථාන මොන හරි ඒවා කට්ටිය කරන්න ඉන්නවා. ඔහොම කරගෙන යන්න කියලා කිව්වා භාවනා කරන එක. ඒ ෆුල් ෆ්‍රීඩම් එකයි ඒ ස්වාමීන් වහන්සේලා හරියට උදව් කරා. කොහොම හරි ඉවර වෙලා මම යන්නත් හිටියේ පයින්. යනකොට මේ එදා මේ මාසයක් ඉඳලා ආපස්සට පොල්ගස් දුවට යනකොට පුදුම වීක් මේ මත උස්සලා මෙහෙම කරන්නත් එකපාරටම තේරෙනවා මේ මනස මේවා තිබ්බට කය මොනවද වෙලා. ඊට පස්සේ තමයි ඒ කාලේ ටිකක් කොන්ෂස් මේක ගොඩක් කට්ටිය බලන් ඉන්නවනේ සහෝදර හාමුදුරුවෝ බලන් ඉන්නවා වෙන අය බලන් ඉන්නවා මේක හරියයිද නැද්ද මේක අලුත් එකක් නේ වැඩි පයින් එහෙම යන්නේවා නෑනේ. ඉතින් මම ආසුන්නේ ඒගොල්ලන්ට මාව මම ඉතින් මේ සාමාන්‍යයෙන් පයින් වඩනකොට වාහන නවත්තනවා. නවත්තලා අහනවා මේ කොහෙද වඩින්නේ එහෙම යන්නේ. ඉතින් වෙනදට නම් මම ඒගොල්ලන්ට කියලා මම මෙහෙම චාරිකාවේ වඩින්නේ කියලා මේ එහෙම වඩිනවා. මේ පාර නැවතුවම මේ මම නැග්ගා මං හිතන්නේ. නැගලිවලා මාව බස් ස්ටෑන්ඩ් එකට දාලා එතනින් මං හිතන්නේ බස් එකට දාන්න මං මේ මහත්තයගෙන් ඉල්ලුවා. මේ මහත්තයව මොකද්ද කරන්නේ කොහෙද වඩින්නේ? මං කොහොමයි මම දුර්වලයි. මට තේරෙනවා මං දුර්වල වෙගෙන එනවා. කෙලින්ම ගියේ මේ ගාල්ලේ ආයුර්වේදයට. දැන් බස් වලට ළඟයි. එහෙ ඇඩ්මිට් වෙලා ඒගොල්ලන් ඉතින් මේව ට්‍රීට් කළා මේවා කළා ඊට පස්සේ මම මොකද මගේ හැබැයි යටින් වැඩ කරේ මං ආසුන්නේ දැන් සහෝදර හාමුදුරන්ට එම දැක්කනේ උනේ වැඩේ කියලා වගේ ඒ මුල් දවස්වල නැත්තම් මේක ඔක්කොම බලන්න ඉන්නේ අද කරන්න බෑ අද යුගයේ කරන්න බෑ අන්න එහෙම එකකනේ ඉතින් මේක මුල් කාලේ එහෙම තමයි තනියම ඉතින් අර වැඩිය කොහොම හරි ස්වාමීන් වහන්සේ මටත් ඒක හුරුයි මං ගී කාලෙත් පයින් වැඩලා තියෙනවා ප්ලාස්ටික් පාත්‍රයක් කරන් මේ පිටුසි ගාගෙන ඔය ඒ කියන්නේ මට අවසර නැහනේ. මේ තාත්තා අම්මගේ පොඩි මේ ආශිර්වාදයත් එක්ක ඒක ලොකුයි. මට තේරෙනවා මහා විශාල ෆෝස් එකක් ඕනේ. ඒතකොට මම තාම මෝඩලත් නැහැ. මන්නේ ඇටසැකිල්ලක් වගේ වුණා ඒ ගමනේදී කතරගමට. ඉතින් මට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මම අර හිතේ විල් පවර් එකත් එක්ක පස්සේ ඔය දැන් මා වෙලාවේ දැකපු කට්ටිය හිතන්නේ මේක තමයි කරන්න තියෙන්නේ. ඔක්කොම දාලා යන්න ඕනේ. දාලා යන්න ඕනේ. ඔය බස් ඩ්‍රයිවර්ලා වුණත් ලොරි ඩ්‍රයිවර්ලා එහෙම මේ මම දැක්ක එනවා ඒගොල්ලන්ටත් අර ස්පිරිට් එක එනවා කට්ටියට. පස්සේ මන් තේරුණා මොකද්ද මේ මං ආවන් පස්සේ කොළඹ තමයි මගේ හිතවත් යාළුවෝ එහෙම මම මොකද උනේ කියලා බැලුවා මම ඒක තමයි දන්නේ මගේ ඇඟ එහෙම ඔක්කොම දුර්වල වෙලා. ඉතින් මන් තේරුණා ඒක මම ගණන් ගන්න නැතුවම යන්න පුළුවන් තව. ඊට පස්සේ තමයි තව වෙන අවහිරකම් ආවා භාවනාවට. මම ඒක සලකලා බලනකොට මේක මොකක් හරි වැරදි. පස්සේ තමයි ඒක රස්සාවක් පටන් ගත්තේ. ඒක බැලන්ස් කරන කැම ටිකක් අරගෙන අර නිකන් වර්ල්ඩ්ලිනස් එකට දැම්මා.
ඒකේ තාත්තත් ඒකේ යම් බලාපොරොත්තුවක් තිබ්බා. ඒතකොට මම ඒ වෙනකොට පොල්ගස්තුවේ ප්‍රැක්ටිස් කරලා ඔක්කොමලා හිතුණා දැන් ඒ රස්සාව ඒගොල්ලන් හිතුනේ මහා නෙවෙයි දන්නේ දායකයෝ එක එක හිතනවා. උපාසක මහත්තයා මේ ප්‍රැක්ටිස් කරන් හිටියා. මං ඒගොල්ලන් බලන්නේ මගේ ඉන්ඩිවිජුවල් ගමනක් මම යනවා. හැබැයි ඒගොල්ලන් දැන් ආරංචින මම මහාන වෙනවා කියලා. මහාන වුණාන් පස්සේ ඒගොල්ලන් හිතන්නේ බඳි. ඔන්න ඔහොමයි කියලා. ඉතින් මම මෙහෙම ගිහිල්ලා මෙහෙම හොඳටම ආවා. ඉතින් අපි සමහරට දැන් මම උපදෙස් දෙනකොටත් කට්ටියට අර ඒ වගේ බලලා කට්ටියගේ මම එහෙම දෙනවා ඉතින්. කෙලිම ওই පෙනෙන පෙනුමට මහාන කරන්නවත් එහෙම යන්නේ නැහැ. ඒගොල්ලන් අර ඒක බැලන්ස් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඩෙස්ටිනි එකත් එක්ක, කර්මත් එක්ක, ඩියුටිස් එක්ක. එතකොට දේවල් සිද්ධ වෙනවා නැචරලි. ඔව් කෑම එහෙම එකයි පරිස්සම් වෙනවා. නිින්දත් එහෙමයි. තමන්ගේ බලන්න ඕනේ ෆිසිකල් බොඩි එක කරන්ට් සිටුේෂන් එක. මේ ඕනනම් කයම වළඳන වෙලාවේ රහ ගන්න නැතුව මෙනී කර කර ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ගොඩාක් හැබැයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකම හොඳයි කියලා මම හිතනවා. අනාගතයේදී තමන්ගේ හොඳ බොඩි එකක් හදාගන්න මේ භාවනා යෝගී බොඩි එකක් හදාගන්න රුතු දෙන මම හිතනවා එහෙම ෆාස්ටිං එහෙම තමයි හීලින් සිස්ටම් මෙකැනිසම් එක අපේ නැචරල්. මේක ලෝඩ් කළා ඩයිජෙස්ටිව් සිස්ටම් එක හොඳට තියෙනකොට මේ හැම දෙයක්ම හොඳට වැඩ කරන්න පටන් ගන්නවා ඇඟේ. ඉතින් එක්සර්සයිස් උත් වෙන්න ඕනේ. ඒවත් එක්ක ඇඟ මොනවටත් නෙමෙයි ඇඟ අතරින්න භාවනා කරන්න යම් පරිස්සමක් කරන්න වෙනවා. ඊට පස්සේ පැය 3ක් ඔය ඒක ඉබේම එන්න පුළුවන්. නිින්දයි කෑම. හැබැයි එක එක්කෙනාගේ කර්මයෙන් ඇපිච්ච කය අනුව බැලන්ස් කරන්න වෙනවා. එහෙම එක්ස්ට්‍රීම් යන්න අර. මොකද සමහරකට නිින්ද ගිහිල්ලා හොඳට නිින්දියගෙන ෆ්‍රෙෂ් වෙලා අන්න එතකොට මේ සූත්‍ර බලනකොට ඒක පැහැදිලි. එතකොට ඒකට ඉඩ දෙන්න වෙනවා. අපිට දැන් නිදි මරාගෙන එහෙම හිටියම අර ફોකස් උත් නැහැ. අර හැබැයි ඒක අපි දකින්න ඕනේ බැලන්ස් කරන්න. දැන් එහෙම හොඳ නැහැ කියලා හොඳට නිදිගෙන ඉන්න අරකයි. පොඩ්ඩකට කකා ඉන්න අරකයි. ඒක දකින්න ඕනේ චුට්ට අරකට ගේන්න. ඒ ඉන්ටෙලිජන්ස් එක තියෙන්න ඕනේ. මොකද්ද? ඔය ඒක ඒ කියන්නේ ඔව් ඕනනම් ඒක මෙහෙමයි තමයි. ඒක නම් වෙන්න ඕනේ අර ප්‍රැක්ටිස් කරනකොට තේරෙනවා මේතර සැතපෙන්න පුළුවන්. සැතපෙලා පස්සේ දන්නවනේ බොඩි එකට මේ රීසනබල් මේකක් ලැබුණා. එතකොට මේ නිදිමතාවම දකින්න ඕනේ නැහැ. ඒකට බොඩි එකට අවශ්‍ය නැහැ. එතකොට කෑමත් එහෙමයි. අපි හිතට කන්න දෙන්න අරකයි ඇඟට කන්න දෙන්න ඕනේ. එහෙනම් මේ සලායතන වර්ගයේ මේක 60 ඇවිල්ලා මේවා කරන්න. අම්ද්‍රෝ දැන් 60 12න් පස්සේ අනිවාර්යෙන් පටන් ගන්න දෙවෙනි පාර කට්ටිය මොකද ඒක දිගයි මේක 60 දවස් 60 හැන්දෑ වෙනකල්ම මෙනී කර මේවා කරන්න. හැබැයි මොනවාද රෑ වෙලා ටිකක් වෙලා මදි කියලා තේරෙනොත් අචුට්ට වැඩියෙන් කරන්න. අදු ගානේ භාගයට වඩා මම කියන්නම් කොතනට වෙනකල් කියවන්න ඕනේ කියලා අනිද්දා අනිද්දෙන් පස්සේ ඉවරයිනේ ඒකනේ. දැන් හෙට තමයි අමාරු. අනිද්දෙන් පස්සේ මොනවාද හරි වටිනා කාලේ පරිස්සමෙන් ඉන් අනිද්දත් ලන්ච් වෙනකල් ප්‍රැක්ටිස් කරන් යන්න දිගටම. මොකද අනිද්දන් පස්සේ යම් වෙනසක් දැනේවි. හැබැයි පොඩ්ඩක් ඉන්න මේ කොටිත සූත්‍රය කොහෙද තියෙන්නේ? ඔව් කොටිත සූත්‍රය. අරලාවේ දෙසිය 60 නෑ ඒක නෙමෙයි. අර ටිකක් දිගට වගේ තියෙන සූත්‍රයක්. ඊට පස්සේ එන්න ඕනේ.
මේ තියෙන්නේ 282. ගොඩක් නේද ඒක? ඒක මේ ටිකක් ගොඩක් හැබැයි කමක් නැහැ. ගොඩක් කියන්නේ තමයි මැණික් ගොඩක් කුසල් ගොඩක්. ඒක මේ දැන් මං කිව්වේ දෙවෙනි පාර තුන්වෙනි පාර ඒක තමයි ඉන්ටරෙස්ටිං ඒවා. ටිකක් හිත ගිය එකක් තියෙනවනේ ඒ වගේ ඒවා එහෙම ස්කිප් කරලා තව ටිකක් සමාධිය වඩ아가න අන්න එහෙම දිගට මෙහෙම වඩන්න පුළුවන්. මේ ඔක්කොම ඉක්මනට කියව ගන්න එහෙම කරන්න එපා. අපරාධේ තව ටිකක් හොඳට රිලැක්ස් කරන්න පුරුදු කරන්න. හොඳට සමාධිය වඩන්න පුරුදු කරන්න. තව සක්මන් කරලා මේවා කරන්න පුරුදු කරන්න. හැබැයි පළවෙනිටම බලන කට්ටියට ඒක චුට්ටක් කරන්න ඔය කියන විදිය. හැබැයි මදි කියලා වෙලාව තියෙනොත් අර විදිහට කව කරන්න බලන්න. අතේ හරි පොත තියාගෙන සක්මන් කර කර මේකේ තියෙන්නේ මේ කියවන එකක් මතක් වෙලා දැන් දෙවෙනි පාර කරන අයට මේකේ තියෙන ටෙක්නික් එක ප්‍රධාන ඔය සූත්‍රයක් මතක් වෙලා සතිය සිහිය පීඨලා මේ අර සති සම්පජන්‍ය ප්‍රැක්ටිස් වෙන එකක්. ඒක සක්මන් කරනකොට අර දහම් කාරණාවක් Tamanට මේ මනසට මතක් වෙන්න ඕනේ දේශනාවෙන්. ඒතකොට දේශනාව යහමින් කියවිලා තියෙන්නත් ඕනේ මතක් වෙන විදියට. තමන් එහෙම ගලපලා කියව යන්නත් ඕනේ. එහෙම මේ මෙමරි එකක් එන්නේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඒක ඉන්ෆ්ලුවන්ස් එක එන්නේ නැහැ. හොඳට සීයෙන් හොඳට ඒ කල්පනා ඉඳගෙන ඉනකොට කියවනකොට ගලපලා ඒක ටිකක් හොඳට ධාරණය කරගන්න විශේෂයෙන් මේ විදර්ශනා වඩන සූත්‍ර ටික. එතකොට ඒක එහෙම එනකොට ඒක සක්මනේදී එහෙම කරන්න. ඉතින් ගොඩක් ප්‍රෙෂර් එකක් කරගන්න එපා. ඔක්කොම කියනවා හාඳුරු කියනවා අමතක වුණොත් නිකන් කියවන්න පොඩ්ඩක් භාවනා කරන්න එච්චරයි. ඔය දෙක විතරක් කරන්න එච්චරයි. පොඩ්ඩක් ඉඳගෙන සමාධිය වඩන්න. ඊට පස්සේ චුට්ටක් කියවන්න. ඊට පස්සේ ඉඳලා හිටලා බුදුහාඳුර සරණ යන්න. ගොඩක් නිතරම කාතා කිය කරන්න එපා. බුදුහාඳුර විටින් විට හිතන්න උන්වහන්සේට සරණ යන උන්වහන්සේගේ වදන්නේ මේ. එතකොට ඒක බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය. ඒක කියවන එකයි ගලප කරන්න. ටිකක් හිතුණත් ඉඳගෙන ටිකක් ඊට පස්සේ භාවනා කරන්න. අන්න ඕක මාරුවට කරන්න. ජීවිතේටම කරන්න තියෙන ඔච්චරයි. පොත පොඩ්ඩක් කියවන එක කරන්න. නොකරනම් ඉන්න එපා දේශනාව. ඊට පස්සේ භාවනාව කියලා වෙනම සමාධිය ඒ වඩන ඒ සනීපවල ඒ මෛත්‍රියෙන් ආනාපාන සතියෙන් ඒකත් වඩන්න. ඒක විතරක්ම කර යන්න එපා. පොතක් කියවන්න නැතුව ඒක මොනවත් වෙන්නේ නැහැ. පොත් විතරක් කියව අර සමාධිය වඩන්න නැතුව එහෙම යන්නත් එපා. කවදාකවත් ඒවා මේ ප්‍රත්‍යක්ෂ වෙන පැත්තක් වෙන්නේ නැහැ. ඔක සරලයි නේද? එහෙම හිතුවම. ඔක්කොම අමතක වුණොත් හාමුදුරුවෝ කියන ඒවා මතක තියාගන්න මේ සමාධිය වඩන එක ඒක වෙනම කරන්න පොත කියවන එකත් කරන්න. දවසේක වෙලාව තිබ්බ වෙලාවක අනිත් රිට්‍රීට් එකට ගියත් ඕන දෙයකට ගියත් ඒක කරන්න. එනම් තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න අහලා තියෙනවනේ කියන්නේ නේද? මේ සූත්‍ර වලටම බාර දෙන්න. මම දැන් පළවෙනි දවසේ මෙච්චර එකතු වෙන්න පින්වතුනි තෙරුවන් බුද්ධ වචනේ ග්‍රන්ථෙහි සදාහන් පරිදි සම්මා වෙළඳාම් වලට යුද්ධ භටයාගේ රක්ෂාද ඇතුළත් වේ. එක් වැද්ද ක්‍රියාවක් මුත් අනෙක් අතට එය බොහෝ පිස්සගේ ජීවිත රකින්න උදාර වෘත්තියක්ද වේ. උදාහරණ ලෙස ශ්‍රී ලංකා ත්‍රිවිධ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා කළ හැකිය. යුද්ධපටය යනු වීරයෙකි. සම්මා ආජීව යන ආර්ය අෂ්ටාංග මාර්ගයට බලපාන හැටි පහදා දෙනු මැන. මං කියන්න දෙන්නම් මේක. සමාකය සමාග යුද්ධපටයේ කින්න පුළුවන් ඥාතියෙක් හරි වැඩ කරන කෙනෙක් ඒක සමාජ ගීතේ මේකක් එන්න පුළුවන්. මගේ මල්ලි කෙනෙකුත් ඉතින් මමත් මේ ධර්මයේ ලැබුණ නැත්නම් පෙර ආත්මික අනිවාර්යයෙන්ම මේ සටන් වලට කරපු කෙනෙක් වෙලා ඉන්න ඇති කියලා හිතනවා. පොඩි වයසේ මට ආමි සූට්‍රුත් ඇඳුවා. හැදුවා ආච්චිලා සීයලා. ඒ කියන්නේ මේ තුවක්කුයි අරවයි මේවයි පුදුම ආසාවක් තිබ්බේ. ඉතින් හොඳ වෙලාවට
දෛවය හොඳටම වෙනස් වුණා. තියන්නේ වැඩි තියන්නේ මේ ලෝක කර්ම න්‍යාය තියෙනවා. කර්ම න්‍යාය තියෙනවා. ඒ කියන්නේ දැන් අපි යුද්ධ බිමකට පත් එන්නේ කවුරු හරි ඒ තැන් වල ගැවසෙන්න වෙන්නේ එයාගේ විපාකයේ මුල් වෙලා. එතකොට අපේ මේකේ කරන්නේ කර්මය නැති කරන එක. කර්මයන් අහෝසි කරගන්න පිළිවෙලක් තමයි තියෙන්නේ. ඉතින් මොනවා හරි සාධාරණේ කරගන්න මොන හේතුකටවත් බැරි. මොකද අපි දැන් මොනවා හරි එකක් අපි එක ද්වේෂය ඕනේ. ඒකට ක්‍රියාවට නගන්න ඕනේ. කයින් කරෙන්න ඕනේ. එහෙම එකක් වෙනකොට අනිවාර්යයෙන්ම පාපයක් වෙනවා. ඒක වක්‍රව වෙන්න පුළුවන් රට බේර ගන්න මේක. ඒකනේ තේමි ජාතකයේ තේමි කුමාරයා දැනගත්ත රජ පවුලක ඉපදිලා ඉන්නේ. මම මේ මටත් අර විදියට අණ දෙන්න වෙනවා මේ අණ දෙන එක පවා. එතකොට එයා අණ දෙන එකට මේ එනකොට දැක්ක පෙර ආත්මිකදී එහෙම වෙලා අපාගත වෙනවා. එතකොට ඒ දැක්ම තියෙනවා නම් මොන හේතුවකටවත් මේ මොනවාද ඒ ක්‍රියාවයි කරන්න යන්නේ නැහැ. එතකොට ඒක දැකලා තමයි දැනිලා එයාට ඒ දිව්‍යස ලැබුණා පෙර භවයේ දකින්න. එතකොට අර විදියට මේ එයා නිකන් ভেජිටබල් එකක් වගේ මොනවත් කරගන්න බැරි කෙනෙක් වගේ හිටියා ඔය හැම වයසකදීම. ඉතින් ඒ දැනුම අනුව තමයි සාපේක්ෂව දැන් අපිට දකින්න පුළුවන් ජනාධිපතිවරු, ඇමතිවරු ඒගොල්ලන් එක එක සාපේක්ෂව යම් දේවල් කියනවා. කර්ම න්‍යාය අනුව කර්මයේ අනුව ඒගොල්ලන්ට වෙන වෙන මේ කෝට් වල ඒ කියන්නේ තියෙනවා වෙන වෙනම මේ මොනවද ඒකට කියන්නේ උසාවි. මැරලා ගියන් පස්සේ ඒ කියන්නේ ඒවට කියනවා මොකක්ද ඒකට කියන්නේ අර ඒවල ෆයිල් එළියට ගන්නවා වගේ අපිට අපේ තේරන ලෝකෙත් එක්ක කතා කරනවා නම් ඒවට අරගෙන ඊට පස්සේ එනවා ඒ වෙලාවට මේ පොළොවට අධිග්‍රහිත දේවතාන් වහන්සේලා ආකාශයට අධිග්‍රහිත දේවතාන් වහන්සේලා ඒගොල්ලෝ විට්නස් හැටියට ඉන්නවා. ඔයා මේ තැන මේ තැන මේ දේ කරා. අන්න ඒක මෙහි කරන මේකෙම යම් මොනවාද අනුරූපයක් වගේ එකක් එතන තියෙනවා. ඉතින් මේවා හොඳ දැනුවත් වුණොත් තමයි Tamanට තේරෙන්නේ මෙහි පරිස්සම් වෙන්න ඕන එක. මේවා ගැන මගේ යම් රිසර්ච් එනවා. ඇත්තටම මේ දැන් ওই සමාජ අපේ කට්ටිය උනත් ඒ කට්ටියගේ එක එක අයගේ ඒ තියෙනවා. ඒකයි මම කියන්නේ සමාජයේව මේ අපි අර කඩන්න නැතුව යන සීලයට අන්න ඒවා අපි කරන වැරද්ද අඳුරගෙන ඒකයි කරන්න නැතුව දිගට කරගෙන යන එක. ඒව ඔක්කොම කියන්නේ අර මේක අනුව. ඒතර මේ බුදුහාඳුරු කෙලින්ම මේක දීලා තියෙනවා. ඒක පෙන්වන්නේ බුදුන් වහන්සේ කියන්නේ අර බේරා ගන්න එක වෙන්න පුළුවන්. හැබැයි මෙයා ඒ தත්තට වැටෙන්න යාගේ යම් කර්ම හේතුවක් තියෙනවා. ඒතර අපි නේ අපිට බේරා ගන්න පුළුවන් මොන හරි කරලා අපේ හැබැයි ආය අපේ තුල ලෝභෙන් ද්වේෂයෙන් ක්‍රියාවක් නොකර. එහෙම කරනවා නම් අපි ඒක පිනක් වෙනවා. යාව බේර ගන්න එක. මම ওই සමහර සොල්දාදු කැලේ ඇතුලේ හම්බ වෙනකොට ඒකට මම කියනවා ඒ කාලේ දැන් ඔය උඩට වෙඩි තියන්න පුතා කියලා. ඒ කාලේ යාල ඇතුලේ ඉන්නකොට ඒක ඉටිටි යන කාලේ තමයි මමත් අර ඔය ඒ දවස්වල හිටියේ. එතකොට අර මේ උඩට වෙඩි තියන්න කියලා මම ඉතින් මට කියන්න ධර්මයේත් එක්ක මේ ආයි මේ කර්මය කරගන්න එපා. මොකද දැන් එතනදී ගිහිල්ලා අනිත්‍යාත්මෙදී මේ කර්ම සබහා ධර්මයේ වෙන නීතියත් එක්ක අපි ඒ චේතනාවත් එක්ක යම් දේවල් තියෙන. ඒක දැන් අපිට අපි දුටුගැමුණු රජුර එහෙම අපි ගන්නවා. උදාහරණයක් ඒක බුදුහාඳුරේ උදාහරණයට ගන්න ඕනේ. බුදුහාඳුර තමයි අපේ උන්වහන්සේ අනිත්‍යය කොහොම මෙයා වුණත් තාම පෘථජන ලෝකේ මේ ඒගොල්ලන්ගේ ඒ අනුව මොන විදියට කර්ම වෙලා වෙනවද අපි දන්නේ නැහැ. ඉතින් ධර්මාශෝක රජුරොත් අර විදියට මෙයා කරා. හැබැයි ගොඩක් දේවල් කරා කැන්සල් වෙන්න කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ධර්මයේ හොඳට වැටිච්ච කෙනෙක් කොහොම ක්‍රියා කවදාකවත් යාට එහෙම වයලන්ට් දෙයකට යන්න හිතන්න අමාරුයි. කවුද මේක ආන්න කැමතිද? අනේ හරි. මොකද ඇහුවේ ඒක? මේක තාම තියන සර්ව් කරනවද ඒක? හරි. මගෙත් හිටියා එක මේ කසින් කෙනෙක් නම් තියෙන කෙනාගේ ඉන්ක්ලිනේෂන් එක අනුව. හැබැයි අපි දන්නේ නැහැ සමාජයකට අපේ අර මොකද ඒකට කියන්නේ අපි සමාජයෙන් ඒක වීරත්වයට මේවා කරනවා. ඒක හොඳයි. නරකක් නෑ. හැබැයි තියෙන්නේ අපේ අර කර්ම න්‍යායවල අනුව මේ මොකද්ද මේ අපි දන්නේ නැහැ. අන්තිම මොහොතවල වල එක එක්කෙනාට ද සමාජ ක්‍රියා අපි බුදු කෙනෙක් හිටියොත් විතරයි දන්නේ එක්සැක්ට්ලි මොනවද අපි ඉතින් අපි එක එක විදිහට කල්පනා වෙන විදිහට මේ හිතෙන්න පුළුවන්. මේ දැන් මගේ මල්ලි කෙනෙකුත් හිටියා.
එයා කමාන්ඩෝස් ලැට දෙනෙකුත් එක්ක ප්ලේන් එක ඩිසපියර් වුණා. ඉතින් එයාට එදා ඉඳන් ওই ඉන්ක්ලිනේෂන් එක තිබ්බ ආසාව තිබ්බා මේ හමුදාවට බැඳෙන්න. එයාත් මං වගේ තමයි හැබැයි එයාව දැක්කොතින් පේන්නේ මේ IT කරන කෙනෙක් වගේ. පොඩි මේම කන්නඩි දෙකක් දාගෙන මාව දැක්කොත් ඒ කාලේ මාමලා ජෝක් කරනවා. මම මේ ධර්මයේ එතකොට මම භාවනා කරනවා රමයා කරනවා. එක්ක කොමාන්ඩෝස්ලාගේ අර ඒ වගේ යන පැත්තට මෙයාගේ පේන්නෙම නෑ. හැබැයි මෙයා තමයි ගියේ ඒකට අන්තිමට. ඉතින් එයාගේ ඒ දෛවය තිබ්බා. මට තේරෙන විදිහට සමාජලාට දැන් මෙහෙම අපි මොන හරි එහෙම රට ඇත්තට මාත් දකින්න ත්‍රස්තවාදී අර ඒ වගේ දැන් එහෙම බාහිරින් වෙච්ච ඉඳන්නේ අද ඇත්තටම ප්‍රායෝගික බැලුවොත් එළිය තියෙන්නේ. ඉතින් මේ ඒකේ විපාක වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් විපාක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මොහොම කරාට සමාහට ඊට පස්සේ තමන් කරන එකයි අන්තිම මොහොතවල වල යම් ඇතිවෙච්ච සිතුවිලි අපිට කියන්න බෑ. එකපාරක් අර මොකද කියන්නේ එළුම්ගස් නෙමෙයි. අර වදක මොකද කියන්නේ? අර ඉන්නේ ඒක රජ කාලේ ඉන්නේ අර මරණ ඔය කොමාරි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අන්තිම මොහොතේ බණක් හරි ඔහොම ඇහිලා යා දේවලෝකෙ ඉපදුනා කියනවා. ඉතින් ඒක වෙන්න පුළුවන්. සමාහට ඉන්න ලෝකවල වුණත් අපි කරන දේ මේ අපි යනකොට ඒ වගේ අපේ හිටපු ඥාති පෙර ආත්මවල හිටපු කට්ටිය ඔක්කොම අප්ලිෆ්ට් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපේ මත තමයි අපි මෙච්චර කොච්චර කුසල් වඩන ඥාතියෙක්ද කියන එක ඩිපෙන්ඩ් වෙනවා ගොඩාක් කයගේ මේක දැන් මං අර මල්ලි මම යා ඩිස්ට්‍රැක්ට් වුන්නේ නැහැ. ඒ කාලේ මට මතකයි මේ ප්‍රවෘත්ති යාමේ ප්ලේන් එක හොයාගන්න බැරුව. අතට ඒ දවස්වල මගේ තාත්තා මේ කවද ගුරු ස්වාමීන් වහන්සේ මං කුටියට ගියාම රෑ කවදාවත් ඔහම ලෞකික එකක් ගැන සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඉතින් ආවොත් දන්නවා මොකක් හරි ස්පෙસિෆික් එකක් තියෙනවා. My thoughts went to your අතට my cousin උනාට අපි දෙන්න මගේ මල්ලිටත් වඩා සහෝදරයෝ වගේ. අපි දෙන්න එක වයසයි අවුරුද්දකින් වගේ. එයාට ලැබෙන ටොයිස් මයි මටත් දුන්නේ. අන්න ඒ වගේ තිබ්බේ පොඩි කාලේ ඉඳන්. කොහොම හරි මේ මොනවාද my thoughts went to your cousin කියලා කිව්වා. මගේ සිතුවිලි ඔයාගේ මේ ඊට පස්සේ ආවර ධර්මයේ සාකච්ඡා කර. මම ඉතින් කල්පනා කරා දැන් මේක තිබ්බ ඔළුවේ. ඊළඟ දවසේ උදේ එනවා ටෙලිග්‍රෑම් එකක්. කොළඹට ඉක්මනට එන්න කියලා. ඒතර මම අර ඒ බාරකාර ස්වාමීන් වහන්සේට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක් කිව්වා මේක සම්බන්ධ වෙන්න ඇති කියලා. ගියාම ඒ වගේම තමයි. ඔක්කොම නිකන් දන්නේ නැද්ද? ආච්චිලා මේ නැන්දලා මාමලා. ඒතකොට හිටියා මගේ එක ඥාති කොට්ටාශයක් මං කරන දේ ගැන ගොඩක් කියන දුකෙන් හිටියා වගේ. දුකයි හරි සැකයි මේ තරුණ ළමයායි මේ ධර්මයේ වඩ යන්නේ. මේ භාවනාව කියන එක මොකද්ද වැඩක් නැහැනේ කියලා. ඒගොල්ලන් බොහොම කාම භෝගී මගේ අම්මේ දැන් මේවා වහන කට්ටියක් ඉන්නවා දැන්. දැන් ඔක්කොම වෙනස් වෙලා. කමක් නැහැ. ඉතින් කොහොම හරි එම තව කොටසක් හිටියා. දැන් මගේ ආච්චි වගේම ඇත්තටම හරි භක්තියෙන් මාව ආරක්ෂා කරන් වගේ එම හිටියා. ඉතින් මම හිතන අර කට්ටිය බලන්න ඇති මම කොහොමද රියැක්ට් වෙන්නේ කියලා. මම මේකට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා බලන් ඉන්න ඇති. ඒතර මම ආවා මට මතකයි සෙනඟ ගොඩක් ඒ ඔක්කොම ඥාති. මම එහෙමම කාමරේට ගියා. මාත් එක ෆලෝ කරේ අම්මා. අම්මටත් දැනෙනවනේ. ඒ කියන්නේ අම්මටත් දැනෙනවා කොහොමදත්. ඊට පස්සේ මං ඉඳගත්තා මෙහෙම ඉඳගෙන ඉවරලා අම්මා මෙහෙම හිටියා. ඒ වෙලාවේ කෙලින්ම මම මොකද ප්‍රැක්ටිස් උනේ? දැන් මේ පින්වතුලා හෙට කියවන්න යන්නේ එක සලායතන වර්ගයේ. ඒවා මං කියව හිටියේ මේ පොල්ගස්තු ආරණි. ඒක මං කෙලින්ම කන මගේ නෙමෙයි, ශබ්ද තරංග මගේ නෙමෙයි. ඇයි මගේ නෙමෙන්නේ? මට ඕන දේ නෙමෙයි වෙන්නේ. මට ඕන දේ නෙමෙයි ඇහෙන්නේ. මං ඒ වෙලාවේ අර දැන් මාත් ඒ ප්‍රවෘත්තියට කැමතිද නැහනේ. ඒතර මට අකමැති දේ කියලා එහෙම 100 සතිය දානකොට එකපාරටම කන වෙන කෙනෙක්ගේ කනක් වගේ ලාවට පේන්න පටන් ගත්තා. හැබැයි මගේ හිතට ශාන්තියක් එන්න පටන් ගත්තා. ඉතින් අම්මා එක බලන්න හිටියා. ඒතර අම්මට දැනුණා ඉතින් ඔක්කොම දුක් විඳිනවා. ඒතර අම්මා ඇත්තටම මේ කාලේ මං ගීව ඉන්නේ අම්මා ඉතින් වඳිනවා. මේ ඔය දැන් ප්‍රැක්ටිකලි ඕක අපි ඔහොම ප්‍රැක්ටිස් ලැබේ යාට පීට වෙන්න ලැබෙන්නේ එහෙම වඩන කෙනෙක්ගෙන් අන්තිමට. ඉතින් මම දන්නවා එයා බ්ලාස්ට් එකකින් නැති උනේ. මොකද එයා මාව බේරුවා ස්විමින් pool එකේ පොඩි වයසේ. ඒ කියන්නේ මං හැමලින් ග්‍රේට්ෆුල් වෙන්න එපා. අපි ඔය කොහෙද මන්ද රන් වැලි හරි කොයි හරි ඔය ස්විමින් pool එක අර ඩීප් එන්ඩ් එක තියෙන්නේ. මට පීනන්න බෑ.
මට පීනන්න බෑ. මම පුහුණු කරා ඉස්කෝලේ. හැබැයි ඒක ඒ වෙලාවට හරි ගියා. ඊට පස්සේ මම ඒක ප්‍රැක්ටිස් කරුවේ නෑ. කොහොම හරි මට පීනන්න බෑ. මල්ලි ඉතින් අර බෝලත් එක්ක යනකොට බෝලේ අපි මොනවාද කණ්ඩායම් දෙකක් මම ඩීප් එන් එකට දන්නේම නැතුව ගියා. දැන් ලිස්සිලා යනකොට මට දැන් උඩට අරක යන්න බෑ. කකුල අඩිය තියන්න බෑ. මං උඩට යනවා පල්ලයට යනවා වතුරේ. මං ඒ වෙලාවේ දන්නවා මෙයා හොඳට ස්විම් කරන්න පුළුවන්. මං එයාව දකින්නකොට මල්ලි එන්න කියලා මං කිව්වා. මල්ලි එතකොට එයාට තේරෙනවා මං ජෝක් කරන්නේ. දන්නවා මං නිතර ජෝක් කරනවා. ඒ වෙලාවේ දැක්කම මම සීරියස්ලි තමයි අනේ පීනකන ඇවිල්ලා මේ මාව මෙහෙම ඇදලා ගත්තා මේකට. ඉතින් එකක් කොහොම හරි සංසාරේ දෛවයේ මට පීඩ වෙන අවස්ථාවක් කියලා මං එහෙම බැඳීම් තියාගත්තේ නෑ. ඔය වෙනකොට මං ගොඩාක් මේ වලින් එයා එනවා. එයා තමයි එකම එක්කෙනා ඒ කාලේ ඇවිල්ලා මගේ කාමරයට එනවා. මම අචිත් එක්ක හිටියේ. එතකොට පල්ලෙහා එයා උඩ තට්ටු හිටියා මාමලත් එක්ක. එතකොට එයා එනවා ඇවිල්ලා කරන වැඩේ මම පිරිත් අහගෙන කියව ඉන්නේ. මෙයා කරන වැඩේ පිරිත් එක ඔෆ් කරනවා. එයාට උනේ යත් එක්ක යාළුවා වගේ පිරිත් එක ඔෆ් කරනවා. තව ඉඳ ගන්නවා. ඊට පස්සේ එයාගේ මොන හරි ඉතින් මං අහගෙන ඉන්නවා. අනිත් අයට හරි ජෙලස්. මොකද මං හරි සීරියස් ඒ කාලේ මුල් දවස්වල. මෙයත් එක්ක විතරක් මම ඒ කට්ටිය කියනවා you are only like always allowing anything. ඉතින් එයා හරිම ඒකෙන් හිටියා. ඉතින් එයා වැඩි ඉතින් ධර්මයට බරක් තිබුණේ. කොහොම හරි මම දන්නවා බ්ලාස්ට් එකකින් නැති වුණාම ටිකක් එච්චර හරි නෑ. මොකක් හරි බ්ලාස්ට් එකකින්. ළඟදිට හොයාගත්තේ කියන්නේ ඒක LTTIම තමයි මේව කළා තියෙන්නේ කියලා. කොහොම හරි මගේ ජීවිතේ මං ගියා. පැවිදි වුණා. ඊට පස්සේ බවුන් වඩ මං ගියා. ඒතර මං කිව්වේ 18 වයසේ ඉඳන් ඔය මේ යම් දෙයක් මගේ ඔළුවේ වැඩ කරා මේවා ගොඩක් වෙනස් මේකක්. මම වෙන පවුලක වගේ දැනෙනවා. ඒ කියන්නේ පවුල කියන්නේ ඒකට ලොකු සම්බන්ධයක් නැහැ. අම්මද තාත්තද මල්ලිද ඔය කාම ලෝකේ වර භාවනා සුවයකින් ඔහොම යනකොට පැවිදි වුණා. ඔය LTT හරහා මං ගිය ගමනක් තිබ්බා. කොහෙද දන්නවද දන්නේ මම අහලා තියෙනවද දන්නේ ගාල්ලේ ඉඳන් 2003 දී නාගදීපෙට ඔම ගිහලා එහෙ හැමතැනම පයින් තමයි එම ගිහලා ඊට ආය ආවා. මාසයක් ගියා හැට උඩට යන්න පල්ලෙහාට එන්නත් මාසයක් ගියා. අන්න ඔය යන ගමනේ තමයි දමකොළ පටුනේ මේ කවුද මට මං වෙන විදියට හෙව්වා ඇත්ත කියනවා නම් එයා ගැන මං හෙව්වා යුතුයකමක් වශයෙන් මේ මට තේරුණේ ආ බ්ලාස්ට් එකකින් නැති වෙච්ච හින්දා එතනම වගේ ටිකක් හිර වෙලා වගේ ඉන්නවා කියලා. ඉතින් කොහොම වුණත් මං ඒක මේ පැත්තකට දාලා මගේ ගමන මං ගියා. එතකොට මට හරියටම මං එම ගිහිල්ලා මේ මොකද්ද මේ දමකොළ පටුනේදී මම සති දෙකක් විවේකීව භාවනා කර හිටියා. ආමිකෙන් නේවි එකෙන් හැදුවා මේ පොඩි නිකන් පඳුරුවක් වගේ තැනක්. මම ආසුන්නේ මේ පෞද්ගලික දෙයක් ගැන අහන්න ඒ කමාන්ඩ් එකෙන්. අන්තිම දවසේ මම නිකන් ඇහුවා මෙහෙම කමාන්ඩර්ස්ලාට දෙනෙකුත් එක්ක. එතකොට මේ මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ මම තමයි දා ඩියුටි හිටියේ කියලා. මම ගිහිල්ලා අපි හෙව්වා හොයාගන්න බැරි වුණා කියලා. හැබැයි හරියට මාසයකට ඉස්සෙල්ලා මේ එන්ජින් එක නෙමෙයි අර දීවරයෝට මොකද්ද නෙට් එකට අහු වුණලු. ඉතින් අපිට අඬ ගැහුවා. ඊට පස්සේ අපි ගිහලා බලනකොට අර ෆ්ලයිට් එකේ ප්ලේන් එකේ එන්ජින් එක. ඊට පස්සේ මේ මොනවාද මං හිතුණා ඉතින් මං කොහමද මං තව දවසක් ඉන්නම් මහත්තයා මට පුළුවන් ද මේ තව එක්ස්ට්‍රා පැකට් එකක් ගේන්න කියලා. ඉතින් මං ඒ වෙලාවේ මේ කෑම මට දාන්නේ දෙනෙක්ගෙන් ඉතින් ඊළඟ දවසේ ගෙනාවා. මං ගිහිල්ලා පස්සේ එතන පොයින්ට් එකක් තියෙනවා ආමි පෝස්ට් එකක්. ඒකත් එක්කම මේ අර දීවරු ඉන්නවා මේ හරියටම මම භාවනා කරපු මේකෙදි කිලෝමීටර් 3ක් මේ මුහුදේ. පස්සේ මොකද මට පස්සේ මම එහෙම අර දීවරයොත් එක්ක ගිහිලා යම් දෙයක් මේ පූජා කරලා මේවා කරා. ඒත් අමුතු දෙයක් වුණා ඇත්තටම. ඒ ආමි පෝස්ට් එකේ හිටපු එක ළමෙක් එකපාරටම මේ නිකන් ආවෙස් වෙලා වගේ මේ ඔළුවට බරක් වගේ මෙහෙම මේ මොනවාද දන්නේ මේ මොනවාද නිකන් දාලා තියනවා වගේ එයාම තමයි කිව්වේ ස්වාමීන් වහන්සේ මොකද්ද මගේ බරක් ඔළුවේ කියලා මේ 아무තු මම කොයි ඉතිසලා මේක වෙනවද කියලා මම නිකන් ඇහුවා යාගේ නෑ ස්වාමීන් වහන්සේ මම දන්නේ මොකද්ද මේ කියලා මෙහෙම කියලා අර එහෙම කරලා යාගේ මම මූණ දැක්ක ගමම මම දන්නේ අර මල්ලිගේ මූණ වගේ තමයි මම දැක්කේ යාගේ යාගේ කැට වගේ තියෙනවා මොකද්ද සෙම මෙයා වෙලා මෙයා වෙන එකක් අන්න යාටත් සෙම එනවා අර විදියටම ඒ මේවා මම දන්නේ කමල්ලිද නැති කියලා හැබැයි අනිවාර්යයෙන්ම මම පේන්නේ මෙහෙමයි
අපි මේ ගමනේ යනකොට පෙර ආත්මෙත් හිටපු ඥාති. ඒ ඔක්කොටම පිටක් වෙනවා. දැන් මට එහෙම ස්පෙෂල් ඉන්ට්‍රස්ට් එකක් නැහැ මේ ඒ මල්ලි කියලා හරි මම දැන් අවම යුතුයකමක් කියලා දකින්න දැන් මේ අම්මා ගැන ආරංචියක් තියෙනවා. ඒතර අම්මට ගිහලා මේවා කරනවා. හැබැයි අම්මා කියලා එහෙම මේ එයා සත්වෙක් බීන් කෙනෙක් කියන එක. ඉතින් අපි මෙහෙම යනකොට අපිට හරියට පීට වෙන්න ලැබෙනවා. මම තව එකක් කියන්න දෙකක් මොන්න මතක් කරන්න. මම දන්නවා මේක සිරිපාද අඩවියෙන් ඔහම වඩිනකොට 12ට ළඟයි මේ ඒත් ඔය චාරිකාවේ පයින් කාලේ 12ට ළඟයි දැන් දානේ වළඳන. අන්තිම පිණ්ඩපාතේ කරන් හිටපු ගෙදර. ඔහොම පිඬු සිගාගෙන මිනිනත් එක්කම මේ එතන මං බෙදලා පස්සේ මං කිව්වා මට මේ මොකද්ද මේ මෑණින් වහන්සේ මේ මට මේ දානේ දැන් වෙලාව ළඟයි මට පුළුවන් ද මේ මොනවාද තනක් මේවා කරන්න වතුර තියෙන කියලා. වතුරපානේ එන වඩින්න ස්වාමීන් කියලා. ගෙදර මේක ලෑස්ති කළා. ඒ පුතෙක් හිටියා. ඊට පස්සේ මං දානේ ඒගොල්ලන් මං බැලන්තුවා. වන්දලා පස්සේ මේ ඒ නෝනා කියනවා ස්වාමීන් වහන්සේ මගේ දැන් මම දැක්ක පින්තූරයක් මහත්තයගේ අර හොම තියෙනවා. මගේ මහත්තයා අවුරුද්දකට කලින් නැති වුණා කියලා. ඒතර මහත්තයා මං කවදාක්වත් හීනෙන් දැකලා නෑලු. ඊයේ රෑ දැක්කලු මෙම කෑම ඉල්ලනවා. කෑම ඉන්නනවා මෙම හීනෙන් දැක්කලු. ඊට පස්සේ අනිත් දවසේ තමයි ඔන්න මම වැඩම කරන් යන්නේ. ඉතින් ওই වගේ තමාට දකින්නවා තමන් මේ පාත් එකේ ගියොතින් ඇටච් වෙන්නේ නැතුව තමන් මේ බොහෝ කට්ටියකට අනිවාර්යයෙන්ම මේ සංසාර ගමනේ ඒගොල්ලන්ට අවශ්‍ය අවස්ථාවකදී තමන් පොහසත් වෙන්න ඕනේ අධ්‍යාත්මිකව. ඒකච්චරයි මම නම් කියන්නේ. අඬ දුක් වෙවි ඉන්න එක තේරුමක් නැහැ. බැඳීමක් තියාගන්න එක තේරුමක් නැහැ. ඉතින් වෙච්ච දේ අපි අනිවාර්යයෙන්ම අපි දන්නෙත් නැහැ. අපි කවුරු හරි එක එකක් කියන්න පුළුවන්. අපි කොහොමද දන්නේ? අපි දන්නේ එළියෙන් පේන එකෙන් නෙමෙයි සමහරට හොඳින් ඉන්නවා වගේ කෙනෙක් පේනවා. ඔන්නේ යන්නේ නරක තැනකට. නරකින් ඉන්නවා වගේ කෙනෙක් පේනවා. එයා හොඳ තැනට. අපි ඕක දන්නේ අන්තිම මොහොතේ මොනවද වෙන්නේ කියලා. ඉතින් අපි ඒව ගැන තේරෙන්නේ නැති එකක් ගැන ගොඩක් කල්පනා කර ඉන්න තේරුමක් නැහැ. අපේ කුසලයේ වැඩ වර්ධනය කරන් ශක්තිමත් කරන් යන එක ඉම්පෝටන්ට්. Anepau. I am unable to attend day 2 and 3 due to work not letting me leave. කවුද මේක? දැන් මේ අද දෙවෙනි දවසේ ඉඳලා නැතුව ඇති සමහරට. 2යි 3යි. එතකොට එදා පළවෙනි ආපු දවසේ වෙන්නද ඊයේනේ? කවුද මේ? කවුද දන්නවද ඒක ලියපු එක්කෙනා? දන්නේ. එයාද? නමක් දාලා නැහැ බුදුසරණයි. හරිද මට ඊයේ හම්බුණා රෑ. Okay. Iced tea and vice versa. Can I develop patience with me? Come on, how can I develop? කවුද කියලා දන්නේ නැහනේ ඒක ප්‍රශ්නයක් නැහනේ. How can I develop patience with my husband? I still do not understand him and vice versa. Theruvan Sarnai. Don't take him as your husband. Take someone that came as a blessing for you to clear your karma. Not only your husband, even your parents, everything like that. Okay? So then you don't have to develop patience. You learn to accept him as he is, and think of the positive things, whatever he maybe brings food for you or give something, just think of that part. Don't think anything negative. There are some people struggling to find a husband, really. So their karma is getting stagnated, Now you got a chance to clear your karma. So you have the blessings of getting a husband.
No, I tell you something I remember. There's one girl who told me, a Chinese girl, I think she told me that when she met her previous boyfriend, she told me, Bante, when I find that he's having multiple partners. And I noticed, tell you honestly, I noticed that she has a lot of saddha, faith, everything in Buddha Gaya I have seen there, doing all these things. But I could see she has a very distracted nature. I can see they have been practicing in the past and they have broken the sila. So now it's a time to test them. This life they are reborn in this time to clear that reactive nature, that defect. So what they do is, now she's complaining that she's having multiple partners, but I know she has already multiple partners. You understand? So it is like matching, you get your karma. Now you make sure if you get a husband like that, okay, accept the way he is. I don't think she can hear because she's, I don't know whether they accept the way he is, and make sure the mistakes you are judging about your husband or somebody, don't do those mistakes on your part. That's all. You understand? Think it's a blessing you got someone to, clear your karma. But the mistakes that you are judging about your husband, don't do it yourself. That is the way you clear your karma. තේරෙනවද ඒක? ඒක හරි important. ඔක දන්නවනම් හරි වටිනවා ජීවිතේ. ඒකට අපි දුවන්න බලන්න. ඔෆිස් වලත් එමය බොස්සස්ලා වෙන්න පුළුවන්. තරහ යන කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්ජස්ට් ඒ කියන්නේ බොහොම බොරු කියන වංචා කරන එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට අපිත් කරලානේ වංචා කර මම එදා ඊයේ කිව්වේ. ඒතකොට ඒම අපි ඒක නොකරන එකක් වෙන. ඒකට සමාව දෙන්න. ඒ කියන්නේ ඒක ජජ් කරන්න යන්න එපා. The beginner කෙනෙකුට රිට්‍රීට් එකකින් දිනපතා මූලිකම කළ යුතු දේ මොනවාද? ගරුතර ස්වාමීන් වහන්සේ beginner කෙනෙකුට රිට්‍රීට් එකකින් දිනපතා මූලිකව කළ යුතු දේ මේ රිට්‍රීට් එකේ සහභාගී වෙන කෙනෙක් නේද? ඒ කියන්නේ ඒක කිව්වනේ බුද්ධ වචනේ කියවන්න එහෙම කියලා කිව්වනේ. මූලිකම කළ යුතු දේ ඒ බුද්ධ වචනේ ඒවා කියවන එක කරන්න, සක්මන් කරලා බලන්න. අර මං ඊයේ කරපු සක්මන උදාහරණයට ගන්න. කවුරුත් මේක ලිව්වේ? බය වෙන්න එපා, මේක හස්බන්ඩ් කෙනෙක්ගේ ප්‍රශ්න නෙවෙයිනේ. දැන් හැංගිලාම ඇති නේද? ඒ කියන්නේ වැඩියම hina යන එක්කන hinaව කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක්කන හඳුන ගන්න පුළුවන්. සල්ලමට කිව්වේ. කර්සයින් වාසේ මම ඉතින් මේවා කියවන්න බැරි වෙන්නේ ජීවිතය ගත කරන. මට නම් ගිහි ජීවිතය නැපොළොම් විවාහයකට ගිහි ජීවිතයක ගත කරන විට කාම මිත්‍යාචාරයෙන් වැළකුණත් බ්‍රහ්මචර්ය සීලය රැකියේ අපහසු. ඒකත් පුරුදු කරගන්න ඕනේ. සිටියදී සීලය රැක මම ඒවා ගැන කියනවා අර no fap පරමේව කියනවා. ඉතින් ඒක අපි පොඩ අපේ ශ්‍රද්ධාව මේකෙන් වෙන හානිය අනවශ්‍ය විදියට අපි තණ්හාව අවසන එකත් අර කර්මයට මුල් පොටෙන්ෂල් එකක් හදනවා. ඇටම් බොම්බයක් පුපුරන්න වගේ හදනවා. සමාකට එහෙම වෙලා තමයි ක්‍රියාවට නගන්නේ. ඉතින් අර ඒක අද නූතන යුගයේ තදින් තියෙනවා. ඒක පරිස්සම් වෙන්න. ඒක සමාදන් වෙන දවස් 3ක් සතියක්. ඒවා වෙන රටවල මිනිස්සු ප්‍රැක්ටිස් කරනවා ඒ ප්‍රැක්ටිසස්. අපිට ඒයි බැරි. විවාහක ජීවිතය ගත කරන විට කාමීච්ඡාචාරයෙන් වැළකුණත් බ්‍රහ්මචාරී සීලය රැකීම අපහසුය. මම හිතනවා ඒක කරන්නේ සත්ව මොලේ අනවශ්‍ය විදියට අවදි කළ අපරාධේ අපිට ඒ කියන්නේ අර ලොකු පොටෙන්ෂල් එකක් නැතිකම. මම දන්නවා මේක අද මේ ඉතින් මෙහෙමයි මගේ අදහස් නම් හිතෙන්නේ මට අන්තිම ළමෙක් හදන්න විතරයි කියන එක. ඒකට හැබැයි අපිට එකපාරට මෙතනට එන්න බෑ. ඒක අයිඩියල් මේක. ඉතින් අපි පොඩ බඳින්නෙත් ඒකනේ. ඒක අපිට මේ ලොකු කර්මයක් නොකර බඳින එකත් මහාන වෙනවා වගේ. කොච්චර බෝරින් වුණත් ඒ කෙනාටම මෙයා වෙලා අපිව ආරක්ෂා කරන එකක් එකකින් වෙනවා. නැත්තම් එහෙම නොකර ඉන්නකොට වෙන්නේ අර මෙහෙම කර්ම ගොඩාක් කරගන්නවා. ඒක ඒත් ලොකුවට බ්ලොක් කරනවා Tamanට මේ ගමනක් මේ මනස සාන්තයටපත් කරන එකට යන්න ගියාම. සිටියදී සීලය කීම ගැන අනුශාසනා ලබා දී හැකියි.
විවාහ ජීවිතය තුළ සිටියදී සීලය රැකීම ගැන අනුශාසනය. එමෙන්ම අපගේ මට ඉතින් මේ මම වෙලා මගේ ප්‍රායෝගික අත්දැකීමක් නැහැ. මට තේරෙන විදිහට දැනුමක් දෙනවා මිස විතරයි. ආදී දේ වැඩිම වළක්වා ගනිමින් ව්‍යාපාර ආදී දේ සිදු කළ හැකිද? මම හිතනවා එහෙම හිටිය යෝගීන්ලා ව්‍යාපාර කටයුතු ලෝභ ද්වේෂ ඇති කරන ලොකු CEOsලා මෙඩිටේෂන් එකත් ඔය රිෂිකේෂ් කියලා භාවනා කරලා ඒගොල්ලන්ගේ අර හොඳට ජජ් කරන්න ඩිසයිඩ් කරන්න ඒ හැකියාව ෆැකල්ටිස් තවත් දියුණු වෙනවා. ඉතින් ඒක තවත් උදව් වෙනවා එහෙම භාවනා කරන් කරොත්. ඒ සඳහා සිත පාලනය කර ගැනීමට ගිහි අපට කළ හැකි භාවනා ක්‍රම මොනවාදයි? මාර කියන්නේ උදේ රූටින් ප්‍රැක්ටිස් එකක් කරන්න එක. ඒවා I would stay unnamed due to personal matters. Okay. මම ආයි මේක ඉන්නවත් දන්නේ නැද්ද දන්නෙත් නෑ. යාපු මම ඊටු ටික පස්සේ මට මේ ලියුම් වල පුරුදු නෑ. හැබැයි කමන්නේ. මං හිතනවා ස්වාමීන් වහන්සේගේ යම් දේවල් කොහොම උත්තර ලැබෙයි Tamanට බය වෙන්න එපා. විශ්වෙන් ලැබෙයි. ධර්මයෙන් මේ කරන දේවල් වලින් ලැබෙයි. මෙහෙට ඇවිල්ලා සම්බන්ධ වෙන ඒ වලින් යම් දෙයක් Tamanගේ මාර්ගයට ඉබේම වැඩ කරන්න පටන් ගනී. ඉතින් සතුටෙන් ධර්ම ශාන්තියෙන් සුවින් වාසය කරන්න කවදාකවත් දුකක් නැති ඒ සතුට කරා යන්න ලැබෙන්න අද දවසේ පුරාවට කරගත්ත ඒ තපස වටිනා එක ජීවිතේ වටිනාම දවසක් මොහොතක් ඊයේ යදයි ඒවා එහෙම තමන්ව රිස්ට්‍රේන් කරලා කරපු හැම පිනක්ම දෙමාපියන්ට ඥාතීන්ට ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේලාට අනුමෝදන් කරන්න ඥාතින විච්ච කෙනෙක් මේ ලෝකේ නැති හින්දා සත්ව ලෝකේ අවිචින්දන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැමෝටම මේ පින් අනුමෝදන් කරන්න මතක තියාගන්න මේ ඥාති අපේ ගාව එනවා අපේ ගාව ඉන්නවා මේගොල්ලන්ට අපි දැන් කරන දේ ඒගොල්ලන්ට ලැබෙනවා කලබල වෙන්න එපා. සමහර වෙලාවට තමගේ නැති විය කෙනෙකුට උනත් ඒ කට්ටිය අපේ ගාව ඉන්නවා. ඒක නිකම්ම නැති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. තමන් මේවා වඩාගෙන ප්‍රැක්ටිස් කරන් යනකොට මම මේ කාලේ ඒගොල්ලන්ට ලැබෙන්න පටන් ගන්නවා මේ සියලු කුසල්. එතකොට මේ ආත්මේ ඥාතින්ටත් ගැලවීමක් උඩ මේ ඉහළට යන එකක් වෙනවා. තේමී ජාතිකේ බලන් එදා තේමී කුමාරයා එදා ධ්‍යාන වඩපු මේකෙන් සතුන් මේ මිනිස්සු ටික ට්‍රේන් කරා ගයිඩ් කරා බ්‍රහ්ම ලෝකෙට. ඒ අශ්වයන් වයි තා මොකද කියන්නේ? අශ්වයන් වයි මේ අලි ඒ කිරණ වැදිලා මේ දේවලෝක ඉපදුනා කියනවා. එතකොට හිතන්න මේ දහම් කිරණ තමන්ගේ වටේ ඉන්න ඒ කට්ටියට උනත් තමන් ප්‍රැක්ටිස් කරනකොට තමන් දෙන ලොකුම දේ ඒගොල්ලන්ව අප්ලිෆ්ට් කරන්න. ඉතින් මේ ධර්ම දැනුමත් එක්ක තමන්ගේ ඒ මම නෑනේ කියන ඒ අවබෝධය තව වැඩි වෙනවත් එක්ක ලොකු කුසලයක් අවදි වෙනවා. අපි එම වෙනම ගොඩ ගන්න ඕනේ නැහැ කවුරුත්. ඒක ඉබේම තමන්ගෙන් වෙන්න ඕන පිහිට වෙන්න පටන් ගන්නවා. ඒකින්ද ඒක හොඳට අවබෝධයෙන් තියාගන්න හිතේ බය වෙන්න එපා. තමන් තාම මනුෂ්‍යාත්මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට මේ වගේ ඇවිල්ලා සහභාගී වෙලා ප්‍රැක්ටිස් කරනකොට තමයි ලොකු අවකාශයක් එනවා. ඒ කියන්නේ ලොකු අවකාශයක් එනවා. ඉතින් ඒක සතුටින් භුක්ති විඳින්න ඒ පින හැමෝටම අනුමෝදන් කරන්න 33 කෝටිය කල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේට අනුමෝදන් කරන්න. ඒක කරකේ. ආන්දර ඕනතරම් ආශිර්වාද කරා. දැන් මහඳුත් 20 වෙලා යයි. ගිය පාරනේ ඊයේනේ උදේ. ඊට වඩා ඉතින් ඊට වඩා එනර්ජි මේක කල්පයටම ඇති. සයිමන්සේ සතුටින් වැඩ ඉන්න ඔක්කොමලා සතුටින් ඉන්න. ඒ ධෛර්යය ගන්න විශේෂයෙන් මේ රටේ මිනිසුන්ට ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ට මේ පින් අනුමෝදන් වෙන්න තමගේ දෙමව්පියෝ කොහේ හිටියත් ඥාති නැති වෙච්ච කට්ටිය මේ වෙලාවේ සිහිපත් කරන්න එම තමන්ට දුකක් එනවා නම් කවුරු හරි ඒ භව කතරේ කොහේ හරි රැඳිලා ඉන්නවා නම් ඒ හැමෝටම ඒ විමුක්තිය ඒ රැකවරණේ සංසාරේ බිය නැති වෙන ඒ පෙරම් පුරන ගුණ පුරන උතුමන් වහන්සේලාගෙන් උත් බුදුන්ගෙන් බුදු ගුණ බලයෙන් උත් ඒ
හැමෝටම මේ බය නැති වෙන්න. ඒ ධර්මයේ ශක්තිය අඩුවක් නැති වෙන්න. ජීවතුන් අතර ඉන්න තමන් වීරිය කරන්න. ක්‍රමයෙන් ක්‍රමයට මේ ආශාවල් නැති කරලා හිත පවිත්‍රව තියාගෙන ඒ කුසලය තමන්ගේ පවුලක් ඥාති රටක් සීමා කරන්නේ නැතුව සියලු සත්වයන්ට ඒක ලැබෙන්න තමයි ජීවිත පූජා කරන්නේ. සියලු දෙනාට ධර්මයේ ශක්තිය කවදාකවත් බැඳීමෙන් එන දුක නොවේවා. සම්බුදුන් වහන්සේගේ අනන්ත බුදු කරුණාව ලෝ සතුන්ට සැනසෙල්ලක් වෙත්වා. සත්වයන්ටම ඒ උතුම් දෙතිස් මහා පුෂ්‍ය ලක්ෂණ පහළ වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේගේ උන්වහන්සේගේ උතුම් ශාසනයෙන් සියලු දෙනාටම නිවීමක් සංසීමක් සිද්ධ වෙන්න. බුදුන් වහන්සේගේ මහා කරුණා සමාපත්තිය එදා හැම උදෑසනකම ලෝ සතුන්ට විහිදෙන මේ මහා ගුණ ඇති ශාස්ත්‍රඥ වහන්සේ සිහිපත් වෙන්න. එදා අම්මා හොයාගෙන යනවා අඟුලිමාල. බුදු අම්මත් යනවා. මතක තියාගන්න. එදා උන්වහන්සේව සිහිපත් කරත් Tamanට සියලු ශක්තිය ලැබෙයි, රැකවන්න ලැබෙයි. Terwan Sanai, Sobat Wenda, Terwan Sanai.